වැඩියෙන්ම නපුරු දරුණු කෙල්ලොද කොල්ලොද? උඹලා ඉන්න තාත්තලා යන්න බෑ යකෝ ගෙදර කටවන හිටපියයි. කෙල්ලෝ කොල්ලෝ හරිය අහිංසකයි. මං එක දෙයක් කියනවා පුතේ. ගිය සැරේ සිංහල අවුරුද්දට චුට්ටක් මතක් කරන්න. ඔයාගේ අම්මා අප්පච්චි කිසිම ඇඳුමක් ගත්තේ නෑ. හැබැයි සමාජයෙන් මයි කෙල්ල කොම්බේ කියලා ඔයාට ඇඳුම් අරන් නොදී හිටියෙත් නෑ. ඔයා බිහිකරන්න රෝහලට යද්දි ඔයාට කවදාවත් ඒක අම්මා කියලා නෑ. ඒක මං කියනවා. ඇඳ විට්ටම අල්ලගෙන එදා අම්මා කෑ ගහනවා. ඇතුලේ ඉන්නේ පුතේද්ද දුවේද්ද කියලාවත් හරියට දන්නේ නැහැ. කවුරුණත් මට වටිනවා. මේවා දෙදරාගෙන යද්දි, ඔයාව ඇදලා අරගෙන අම්මගේ මේ පපුව උඩ තියද්දි අර මහා දුකක්, මහා බරක් වෙච්ච වේදනාව ප්‍රහීන වෙලා යනවා අපේ හාමුදුරුවනේ. ඒක පුදුම එකක්. එක්වරක් දෙවරක් නොව සිය දහස්වර ගණු හිතට උනා දමනට පෙර සලුපිලි ස්කයිප් ඇඳ මතට මගේ පුතේ highlight වී ෂෙයා වීමට ඉඩ ඇත. ආදරණීය දියණියනි, තාක්ෂණික මෙවලන් තුල හදවත් නැත. දැන් අද දවස් හද ලස්සන දවසක් මොකද කරන්ට් එක ගියා උදේ වුණා. කට්ටිය ඔක්කොම බය වුණා අද නම් වැඩේ ඉවරයි. මං කිව්වා කරන්ට් එක නෙවෙයි. ඉර අහපව පයවත් මම අහපව ගියත් මම දේශනය කරනවා. ඒ නිසා මේ මට කරන්ට් එක තිබ්බද එහෙම අදාළ නෑ අපි හම්බුනේ නේද? හම්බුනේ ඒක දන්නවා. මම හිතන්නේ අපි හම්බුන විනාඩි 5 ඇතුළත නේද මේ සංවිධානය වෙන්නේ. දුවාදරු තුරු වැල් මුදුන් මත මතුව එන ලෙස මියුරු වූ ඵල පසෙහි මුසුණු සියලු වසවිස උරාබොන් නැති නියගලා වැල. නැවත කියනවා දුවාදරු තුරු වැල් මුදුන් මත මතුව එන ලෙස මියුරු වූ ඵල පසෙහි මුසුණු සියලු වසවිස උරාබොන් නැති නියගලා වැල. කජු, අඹ, නාරං, දොඩම් තව තියෙන රස පළතුරු සියල්ලම රසයි. හැබැයි ඒව රස උනේ මොනවා නිසාද? පසේ තිබුණු විස සියල්ලම එක තැනකට යොමු වුණු නිසා, ඇදලා ගත්තු නිසා තමයි අර පසේ තියෙන රස ටික ඒකට ඒකාන්දුනේ. අම්මයි තාත්තත් තාන්නේ වගේ. ඒ නිසා මම ඔයාලට යෝජනා කරන එක පුංචි දරු දැරියන්ට මගේ ආදරණීය දූලට පුතාලට හරි ලස්සනට හැදෙන්න. නිර්මාණශීලීව හැදෙන්න. අපේ හාමුදුරුවෝ වචනයක් වුණා මට මේක දකිද්දි 3 වෙනකම් මේ මිනිස්සු මම වෙනුවෙන්ද මේ සැරසුවේ කියලා. මට පුදුම විදිහට මේ ගැන මම කියනකොට කඳුලකුත් ආවා හිතට. මොකද මාත් පන්සල අපිමුව තමයි හැදුණු කොල්ලා. හැමදාම මම පන්සලට යනවා පොඩි කාලේ. පුදුම ආසාවක් තියෙන්නේ මේ ඇයි මම දන්නවා හැම ගෙදරකම රහ ගන්නවා. ඇයි දාන්නේ හැම ගෙදරකින්ම ගේනවා. හැම ගෙදරකම උයන රහ මම දන්නවා. ඒ තරම් කෑවා. පඬිත වැඩක් කරා. මෝඩ මුසල වැඩක් කරා. පොඩි හාමුදුරු නමක් හිටියා මගේ වයසෙම. මට අවුරුදු 12ක් වගේ ඇති එතකොට. මගේ වයසම හාමුදුරු නම. දවසක් රෑ පාඩම් කරන්න ගියා අපේ හාමුදුරුවනේ. ගිහිල්ලා මේ හාමුදුරුවෝ පාඩම් කරනවා මම බිස්කට් එකක් කනවා. ආත්වා. බත් තිබුණා මම බත් කෑවා. හාමුදුරුවෝත් පැනගුවා. දෙන්නම් වැඩි. කියලා උදේ පාන්දරම කට කෑලි උපරතන හාමුදුරුවෝ හිටි නායක හාමුදුරුවෝ. මං ගිහින් කිව්වා මේ සාදු. ඇයි මොකද? රහසක් තියනවා කියන්නද? මොකද්ද? පොඩි හාමුදුරුවෝ රැට කෑවා. මොකද්ද මට කිව්වේ? නැගිට්ට බුදුෙන් චීත්තයක් වෙන්න එපා යකෝ කිව්වා. එහෙම කිව්වා. අපරාධ කේලම. චීත්තයක් වෙන්න එපා යකෝ කිව්වා. කියලා මට මෙහෙම කරලා කිව්වා මේ හාමුදුරුවන්ගේ විනය පරීක්ෂා කරන්නේ මම උඹ නෙවෙයි කිව්වා. එච්චරයි කිව්වා. ආය වචනයක් කිව්වේ නැහැ. එදා ඉඳන් ඒ හාමුදුරුවෝ තාම චීවරේ ඉන්න අපේ පොඩි හාමුදුරුවෝ මට තවත් ළඟදී කිව්වා කතා කෝල් එකක් කරා. කොහොම පාවල දුන්නා නේද? ඒ තමයි අපි හැදුනේ ඇත්තටම මම ඒ නිසා තමයි මෙච්චරම මේ නිහතමානී නිර්මාණශීලී වුනේ. ඒක මගේ නෝනත් මට කියනවා ඇත්තටම. වැඩියෙන්ම නපුරු දරුණු කෙල්ලොද කොල්ලොද? කෙල්ලොද කොල්ලොද වැඩියෙන්ම නපුරු දරුණු සැර ඈ පිටිපස්සේ අම්මලා නෑ මුන් බොරු කියන්නේ වලගේ. දැන් මේ කෙල්ලොද කොල්ලොද? උඹලා ඉන්න තාත්තලා
යන්න බෑ අපෝ ගෙදර කටවන හිටපිය. කවුද සර් නපුරු? කෙල්ලෝ. සමාවෙන්න ඉන්නවද? ඉන්නවද බලන්න ඉන්නවා හිටපිය තෝ ඔල්ල කරනවා. ඉතින් කෙල්ලෝ. ඔපේ අම්මේ ආන් ඉපදිලා ඉන්නවා මගේ ගෙදර. අවුරුදු 5යි දැනට. අවුරුදු 50ක වැඩ මේකිගේ. ඒකිට බිත්තර තම්බල දුන්නත් අපේ හැමදුරේ බනිනවා. බිත්තර බැදලා දුන්නත් බනිනවා. මා ඉන්නෝනේ කතා වුණා මේකිට බැදලයි තම්බලයි දෙකම තියෙනවා. අපි දෙන්නට අර පිස්සුද තොපිනි කියලා. මං ගෝ පුච්චල විතරයි දෙන්න අඩු එකක් දීපන් කියලා. ඒ හින්දා වැඩියෙන්ම ළමයි අතර වැඩියෙන්ම රණ්ඩු කරන්නේ කෙල්ලද කොල්ලද? කොල්ලෝ හරිය අහිංසකයි. ඔව් එක්සැම්පල් ටු සම්පත් උඩුදුම්බර. ඔයාලට මාර්පි අද වචනයක් අහගෙන යන්න පෞරුෂය හදාගෙන යන්න සම්පත් උඩුදුම්බර මම හැදුනේ මේ වගේ පන්සලක් ඇතුලේ අපේ ආමුදුරේ. එහෙම තමයි හැමෝම රජවරු හැදුනේ පන්සල් ඇතුලේ. නේද අපේ ආමුදුරේ? කැලෑවල් අතුලට ගියා ස්වාමීන් වහන්සේලා රජවරු එක් කරගෙන යන් අපේ පන්සලේ හැදෙන්නේ. එහෙමයි හැදුනේ. මම අත්තනායකෙ මෙහෙර අනේ අයිසර නැති වුණා. ඒක නිසා මතක තියාගන්න දරුවන්ට යම්කිසි වගකීමක් තියෙනවා ගමක් පිළිබඳ දරන මතය. රයිට් මම හිතේ ඉඳන් පටන් ගන්න. මම කියන ඇත්තටම දූලට කොච්චර අපි ආදරේද අපේ දූලා කොච්චර වටිනවද අපිට මේ බලන්න. මේක මොකද්ද? මේ මොකද්ද? ලේන්සුවක් නෙවෙයි. අම්මලා ගූ તો ඒකත් ඇතුලේ මේක තියෙනවා. මේ මොකද්ද? නැපිය හරි. නැපිය අපේ කෙල්ලගේ කක්කචූ තියෙන්නේ මේකේ. මට එකින් එක තෝරලා දෙනවා. අද දැන් දුන්නේ නැගිටලා මං ගා කොයිද යන්නේ? මම දුව දේශනයකට යනවා. ඒකකිනුත් අවසර ගන්න ඕන අර මහයිකිගෙන් වගේ. මං ගා අද කොයිද යන්නේ? හුරුයි ගත්තව යන්නේ. පොඩ්ඩක් ඉන්න කිව්වා මේක අරන් යන්න. මේක දුන්නා. ඒකී කක්ක දාපුව ඔක්කොම හොදපුවා මට දෙනවා අරන් යන්න. බලන්නකො. හැටි මේ ළඟදී දවසක ෆෝන් එක දැන් මේ දෙවෙනි ෆෝන් එක ෆෝන් එකක් එනකොට බිම ඉවර තාප්පේ ඉවරයි වැඩි. මට ගාවට ඇවිදින් කිව්වා අප්පච්චි. මං කිව්වා ඇයි? අචින්ති තම්ති බහති. චින්ති තම්ති විනාශ. මං කිව්වා මයි දුව හරි හොඳයි. අර හාමුදුරුවන්ගේ ධර්මයේ මාර ලස්සන හොඳ මැනික කිව්වා. ඔව් අප්පච්චි. අචින්ති තම්ති බහති. මං කිව්වා මොකක්ද අවුල? හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නත් බෑ ෆෝන් එක කියලා ළමයන් උතරම බිම. ඉතින් මේ පුදුම ළමයි අද ළමයි මට තේරෙන්නේ මේ ළමයිට ඉගන්නන විදිය ඔබ වහන්සේ හරියටම දන්නවා. 12 එක වෙනකම් උගන්වනවා කිව්වනේ. වෙනම එකක්. ළමයි එනවා කියන්නේ පන්සලේ ආවදින් පාඩම් කරන්න. අද දවසේ මම කියන්නේ ඔබ වහන්සේ ඇත්තටම අනාගත ඒ නිර්වාණ සුවය කියන එක දුර නෑ ඔබ වහන්සේ. ඒ සතුට නේද? ඒක දුර නෑ අපේ ආවුද. මම දැක්ක නිහතමානීව මං හිටිය අවුරුදු 50ක් විතර වෙන්නේ නැති කියලා. බලද්දි කීයද? 18යිලු. නෑ 32යි. මගෙන් යහුව මට වයස කීයද? මම කව මට 42යි කියලා. ඊ අනාතියලු. වයස අඩුයි කියලා. ඉතින් එහෙම තමයි. ළමයි හරි වෙනස්. වෙනස් ආකාරයේ ළමයි පිරිසක් ඉන්නේ. කොල්ලොත් එහෙමයි කෙල්ලොත් එහෙමයි. එක අම්මා කෙනෙක්ගේ කොණ්ඩ ගස් ඉදිලා. මේක ගිහින් ඇහුවලු අම්මගෙන් අම්මා මොකද කොණ්ඩ ගස් දෙකක් ඉදිලා තියෙන්නේ? අපි මිස්ගෙන් ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අර අම්මා කිව්වා වයසටද? අද අම්මලා යක්ෂ පැටව ඉන්නේ. එකපාරම කව හිතෙන්නේද? උඹලා කරන වැරදි වැඩිින්ද අම්මලා කොණ්ඩේ ඉදින්නේ කියලා. කෙල්ල කිව්වා සෝරි කියලා ගියා ගේ ඇතුළට. ගේ ඇතුළේ ඉන්නවලු මේ කියේ අම්මගේ අම්මා අත්තම්මා පත්තරයක් බල මුළු කොණ්ඩේ ඔක්කොම ඉදිලාලු. අපි අඳුරනේ දුවගෙන ආව අම්මා ගාවට. දැන් තමයි මට තේරෙන්නේ. මොකද්ද? ඔය අත්තම්මගේ කොණ්ඩේ ඔක්කොම ඉදිලා තියන්නේ ඇයි කියලා. අම්මා කොච්චර නටන්නේ නැද්ද? ඒ නිසා මේ වචන කතා කරනකොට දරුවෝ එක්ක හරි පරිස්සමින් කතා කරන්න ඕනේ. මතක තියාගන්න අපි කියනවා නේද දුවක් ළඟ තාත්තා ළඟ දුවක් හැදෙනවා කියලා. ඒක ඇත්ත. අම්මා ළඟ පුතෙක් අම්මගේ කඳුළු තරම් පුතෙකුට දරන්න බැරි දෙයක් මේ ලෝකේ තවත් නෑ දැනගන්න අම්මලා. ඔක තමයි ඔයාලගේ තියෙන යක්ෂ්ටිය. විශේෂයෙන් පුතෙක් වෙනුවෙන්. මේ ඔක්කොගෙම මම අහනවා මේ පුතාලගේ. අම්මලාගේ කඳුලක් ගියොත් ඉවසන්න පුළුවන්ද? පුතාගෙන් අහන්න. නැත්තම් කියන්නේ. ඒ තමයි පුතාලා. දැන් මගේ අම්මගේ කඳුලක් ගියොත් එහෙම මට ඉවසන්න නෝනගේ කඳුලක් ගියොත් මම හරි සතුටු වෙනවා. මොකද උන්නා වැඩියෙන් අඬන්නේ නැහැ.
මාව අඩවන නිසා කුන්දා නන්නේ. ඒ නිසා මම ඒකට හරි සතුටුයි. අම්මේ කඳුලා ගියත් ඉවසන්න මට බෑ. ඒ නිසා අපි යමු දේශනෙට. අපි ළමයින්ගේ දේශනයක් මම අරන් ආවේ. මගේ දේශනෙට පෙර ටිකක් මම මේ කතා කළේ. මම හිතන්නේ ගීතයකුත් ඇහුවා ලස්සනයි. අපි මින් ඉදිරියටත් අපි නැවත කතා කරමු. ජීවිතයේ පළවෙනි තාත්තලා වෙනස් විදිහෙන් උගන්වනවා. දරුවන්ට ජීවිතය හරි ලස්සන උගන්වනවා අම්මා තාත්තා. ටිකක් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මේ ඉන්නේ එදා හිටපු ළමයි. හරිම නිර්මාණශීලී. අපේ પરම්පරාවේ. මම නිකමට ඇහුවොත් එහෙම අපේ මැතිණියනි අපේ කාලේ මං හිතන්නේ මටත් අවුරුදු 42 ඔබතුමීට 32 මදි නේ. 32යි අපේ කාලේ. දැන් එතකොට මට කියන්නකෝ ඒ කාලේ ගුරුව මේ අපේ වැරදක් කරොත් එහෙම පිටිපස්සේ අම්මලාට උත්තර දෙන්න පුළුවන් ඈ. අපෙන් වරදක් කළොත් එහෙම ගුරුතුමිය දෙන දඬුවම මොකක්ද අපිට? දැඩිම දඬුවම. ටොකු වයින්නවා. නෑ ගෑල් ළමෙක් ගාවට දානවා. යනවා ගිහින් සම්පත් යනවා වාඩිනවා භද්‍රාගාව කිව්වා ගිහින් දවසක්. භද්‍රා කියන්නේ තරිච්චියක් වොන් තාම ඉන්නවා. මොනවද? මං ආස නැහැ. ඒකට දිත්ත ධම්මේදීනි කර්ම දැම්මට හම්බෙලා තියෙනවා අපේ හාමුදුරුවෝ. දෙන්නනම් තමෝතකි. ඇවිල්ලා කිව්වා වාඩි වෙන්න කියලා. මං දැන් වාඩි වෙලා ඉන්නවා. එකපාරම මට කියුණා බතලි කියුණා. ඉතින් බා මහතින්ද කියන්නේ බෑ. කියනකොටම මේ නින් වහන්සේ ඒ කාලේ තමයි අර දැන්නේ ඔය තියෙන තාප්ප වැඳලා තියෙන මල් ගස් වටේ. ඒ කාලේ තිබුණේ සර් ගඩොල් භාග. ගත්තා ගඩොල් භාගය. තොට මම කිව්වා. මං දැන් අහන ප්‍රශ්නේ. මගේ පුතා. දැන් ඔයාලා මගේ මේ પરම්පරාවේ ඉන්න අයනේ දැන් පොඩි પરම්පරාව. කොහොමද සම්පත් මාම බේරුනේ? ඔව්. ඔය පිටිපස්සෙන් ඉන්න කෙල්ලෙක් කියන්නකො. අම්මා කොහොමද මම බේරුනේ? අන්න ඒක කියලා දෙන්න ඕනේ මේ ළමයිට. කොහොමද බේරුනේ? දුවන්න බෑ දිව්වොත් ගහනවා. පාත්‍රගේ හිටි මන් දන්නේ නැහැ. නේද? බලයිතනේ මම මේ නෝනර ගන්න වැඩේ එහෙම කරන්නේ නැහැ මම. අපේ මේ බලන්නකො කියන කතා. සම්පත් දුරුදුම්බර එහෙම වෙච්චෙද්ද? නෑ ඒ වෙලාවට එන්න ඕනේ පෞරුෂයන්කට නේද සර්? මොකද කරේ මම? මොකද කරේ මම? ඉස්සුද මේ වගේ බද්දා ඉස්සරහ. මේ වගේ සම්පත් මෙහෙම. එකපාරම තාත්තේ හොඳට අහගෙන ඉන්න ඕනේ. හොඳට බලන්න. මෙහෙම ගත්තා. නිවරම් මෙහෙම කරගත්තා. දැන් ඔයාලා කිව්වේ දන ගැහුවා කියලානේ පිස්සුද? බඩ ගෑවේ. ඒ තරම බය. බඩ ගාලා කිව්වා බුදු බද්රා ගහන්නේ අපේ හාමුදුරනේ මේ කී ඔළුව අත ගාලා කිව්වා නැගිටපන්. tomorrow සප් නැගිටපන්. තාමත් ඉන්නවා කඩයක් දාගෙන අන්න අපි ගමේ. දැන් මේක කියලා මාධ්‍යෙත් කියලා මේක කිව්වා යකෝ වා කියන්න එපා මගේ පවුලත් ඉවරයිලු. මම කොහොමද ඒ කාලේ කරපු එක? ඒ නිසා මතක තියාගන්න මේ ඒ කාලේ අපේ කාලේ හරිම ලස්සන. අද කාලේ දාන්නේ නැත්තේ ඇයි දන්නවද? යනවා මේ තරිඳු යන්න මේ නිලක්ෂිකාවටයි ලක්ෂිකාවටයි කියනවා. මම දන්නේ නම් තරිඳුවා දානවා යනවා නිලක්ෂිකාවටයි ලක්ෂිකාවට කියලා ටීචර් මේ පැත්ත බලනවා අද දවසේ. බෝඩ් එකේ මාතෘකාව ලියන්න. අද මාතෘකාව වායුගෝලය. කියලා ලියලා මේ පැත්ත බලනකොට තරිඳුත් නැහැ. නිලක්ෂිත නැහැ ලක්ෂිත නැහැ. ඒ නිසා දැන් ඒවා කියන්නේ. හැබැයි මම දැන් එකක් කියනවා. තාත්තා කෙනෙක්ගේ භූමිකාව තමයි දුවක්ගේ හෝ පුතෙක්ගේ පෞරුෂය හැදෙන්න ලොකුවටම බලපාන්නේ අපේ හාමුදුරුවනේ. මොකද කියන්නේ අපේ හාමුදුරුවනේ? ඇත්තම කතාව. හැබැයි අපේ හාමුදුරුවනේ මේ මම සම්පත් උඩුදුම්බර. ඔබ වහන්සේගෙන් අවසරයි. මගේ අම්මා අසනීපෙන් ඉන්නේ. අම්මා අපල් ආදරණීය දරුවනි දෙමව්පියනි. මං සිගරට් එකක්වත් අල්ලන්නේ නැති මිනිස්සෙක්. අල්ලලවත් නැහැ. ස්පර්ශයවත් දන්නේ නැහැ මං තාම. කොකා කෝලා එකක්වත් බීලා නැහැ. ඇයි? දරුවෝ හැදෙන්නේ මෙයාලා නිර්මාණය වෙන්නේ රත්තරන් අම්මේ දැනගන්න. මේගොල්ලෝ හැදෙන්නේ මොන වගේද? පරිසරයෙන්ද ආරෙන්ද වැඩි? මොකෙන්ද? ආරෙන් හැදුණා නම් අර මං කිව්වේ සුද්ධෝදන රජතුමා බුදු වෙලා ඉන්නත් ඕනේ. රාහුල කුමරු බුදු වෙන්නත් ඕනේ. බුදු වෙන්නේ අපේ හාමුදුරනේ සිද්ධාර්ථ කුමාරයා විතරයි. ආරේනේ වැඩියෙන් පරිසරය බලපාන්නේ.
අප්පච්චි කෙනෙක්ගේ භූමිකාව හරිම වැදගත්. මම සාමාන්‍ය ඔය පොඩ්ඩක් ඔය දේශනයකට ගියාම ඉස්කෝලේට ගියාම පොඩි මේ යනවා টয়ලට් එකට. දවසක් යනකොට අපි හැමෝටම ලොකුම ඉස්කෝලයක් කොළඹ. මට කිව්වා මේ විදුහල්පති මට මං කිව්වා මේ චුට්ටක් යන්න ඕනේ. අපි යන්න මගේකට යන්න. මං කිව්වා ඔයා හිකෝන්නේ. ළමයි යන්න කියන බලන්න කිව්වා. මාත් ගියා. ඔන්නම් මේ බඩු කෑලි ටික. යනකොට මේක තාප්පේ තිබුණා. මං තාප්පේ දිහා බැලුවේ නෑ. ඉක්මනට බරින්දා টয়ලට් එකට යනකොට දොර වහලා දොරේ ගහලා දොර ඇරපිය. කියලා දැන් දොර ඇරියා. දොර ඇරලා ඉස්සරහට යනකොට තාප් බිත්තිය එහා පැත්තේ ගහලා දොර වහපිය. දොර වහලා මේ පැත්ත බලනකොට මේ දොරේ ගහලා චූ කරපිය. සමාවෙන්න අපි කියන්න එපා ඉතින්. මට සතුටුයි ඉතින් මගේ වැඩේනේ. මම වැඩේ කරලානේ බුදු සරණයි කියලා දැන් දොර වහලා එනකොට තමයි තාප්පේ දැක්කේ. මේකා තාප්පේ කියලා දෙමව්පියනි. චූ කළතොට හෙනම ගහපින්නේ. දැන් මට අරව ගන්නත් බෑ. ඒවා ගත්තා නම් මන් ඉවරෙදි. වතුරු ප්ලස් කරලත් ඉවරයි. ඔව් එකෙක් මේ ඉන්නවා නේද මේ 8 වසරේ 9 වසරේ කොල්ලෝ. ආදරේද මන් දන්නේ ඒක මොකක්ද දන්නේ නැහැ. ඇවදින් කිව්වා 9 වසරේ 8 වසරේ කොල්ලේ ගාල්ලේ. මෙහෙම කිව්වේ. අපිව දේශනෙට ගන්නවද නැද්ද? මං ගා පුතේ පාසලට මං දැනුම් දුන්නේ 9 වසරින් උඩ විතරයි. අපි ගන්නවද නැද්ද? මං ගා පුතා කී වසරේද? 8 වසරේ. ගන්නවද නැද්ද? මං ගා මම 9 වසරේ. හරි බෑනි. කිව්වා කියා. ගිහිල්ලා මම টয়ලට් එක කොහෙද තියෙන කියලා දැන් යනවා. යනකොට එතන තිබුණා ඈඹරල්ලා ගහ පොඩි. අය මේක මේ බෙල්ට් එක අරන් යන්න ඕනේ නෑ නෝකිය ඇතුළට. බෙල්ට් එක ගලවලා ඈඹරල්ලා ගහ උඩින් තියලා ඇතුළට ගිහින් එනකොට එන්න බෑ. ඇතුළ දැන් වැඩේ එන්න බෑ. දොර ලොක් කරලා. ඇතුළෙන් බිලවට ෆෝන් එක අරන් ගියා. මං කිව්වා විදුහල්පතිතුමනි කොහෙද ඉන්නේ දේශනේ පටන් ගන්න টয়ලට් එක ඇතුලේ ඉන්නේ මේ අරින්න මේක මට එන්න විදිහක් නැහැ බුදුන් මේ කියලා සර් රැවින් කොහමද දොර ඇල්ල බලනකොට මම බැලුවා මේක අර 8 වසරේ ගොන් හොන්ඩා මේක අරගෙන දුවනවා මං කිව්වා බුදු පුතේ එම්ම කිව්වා උඹ වරෙන් දේශනේට ගන්න වරෙන් බේට එක දීපන් දෙන්නු නෑ අපේ හැමදෙරුවනේ මේක නැතුව මං දේශනේ කළා ජාති රූපාණි කිව්වා මෙතනින් උඩ ගනින් මෙතනින් පල්ලෙයා ගන්න ඉපා දේශනේ අවසානයේ මට අරන් එනවා තේ බොනකොට මේ මං කියන්න ඕනේ ටික ගියා මාමි මොනවද කිව්වේ ටී ඔච්චර හැබැයි මට පුදුම ආදරණීයව අද කවිය වන්නේ ඒකොල්ලා ලස්සන කවිය එවනවා ලියලිය එවනවා මම යාට ඉගැන්නුවා විනාඩි 5ක් ඇතුළත ඔයා හොඳ දක්ෂයෙක් නිර්මාණශීලී කෙනෙක් වෙනස් පැත්තකට හදාගන්න මේ ළමයිගෙත් එහෙම මනසවල් තියෙනවා ඒ නිසා හොඳ දෙයක් ලියන්න අපි යන් ටිකක් ඉස්සරහට තව මේක පේනවද නම් දන්නේ නැහැ දැන් මෙතන තියෙනවා ගහක් කියලා හිතන්න පොල් ගහ ඔන්න ළමයි නෑ එතන නෑ හිතන්නේ උනාට පොල් ගහේ අත්තක් බිමට නැමිලා මෙහෙම මි ගෑවෙනවා අත්තක් නැමිලා මෙහෙම ගෑවෙනවා පොල් ගහක් තියෙනවා අත්ත නැමිලා මෙහෙම ගෑවෙනවා මම පුතා නැගිටින්න චුට්ටක් මගේ ආදරණීය පොල් පැටිය ඌ මට ඌ පේනවා මොකද පොඩි කාලෙත් මම ওই වගේ හරි ලස්සනයි දැන් උඹට ඔන්න මාකට් දැන් ඉතින් ගමේ ඉතින් කොල්ලා සම්පත් දුඹර මාමා කිව්වා නංගි ඒක කරන්න පුළුවන් ඒක කොල්ලා කියහම් බලන්න මම කියපු එකේ ඔයාලට දැවුණු දේ මොකද්ද මං කියුවේ පොල් ගහක් තියෙනවා අත්ත තියෙනවා බිමට නැවිලා මෙහෙම ගෑවෙනවා මම පුතාට හිතෙන දේ කියන්නේ හිතන ඕන දෙයක් කියන්නේ පොල් අත්ත පොල් අත්තේ මොකද කිව්වේ දැන් උඹකින් දැවුණා පොල් අත්තේ ඔන්චිලි පදිනවා හොඳයි වාඩි වෙන්න පරිස්සමින් ඈ ඔන්චිලි පදිනවා බය කරලා රයිට් මම තව පුතෙක් කියන්න බලන්න උත්තරයක් අපේ තාත්තා කෙනෙක් කියන්නේ පිටිපස්සෙම ඉන්නවා නිකන් ඈ දරුවෝ අයිති කාටද කියලා හවොත් මම පස්සේ කියන්නම් ඔව් පොල්ලත්තේ අනේ අම්මේ පුදු සරණයි අර මාත් එක්ක වෙන පොල්ලත්තේ ගිහිල්ලා මට ඉන්නේ ගොඩවුන් එවුන් තමයි ඉන්නේ නේද
පොල්ලත් ගිහිල්ලා ගහට කොට වෙන්න හිතනවලු නියමයි. මම ගාවට ආවා. පොල්ලත්ද? මං කෝ ඔය පොල්ලත් කපමු. මං වෙයි. ඔයා විතර අහන්නේ නැහැනේ කාගෙවත් ඔය කරයි. තව කෙල්ලෙක් කිව්වා පොල්ල නම් කවන්නේ ගහම කපමු. එතකොට ඔය ප්‍රශ්නේ චෙක් කරවන්න. හැබැයි එක ළමයෙක් හිටියා 9 වසරේ ගැහණු ළමයෙක්. ඒ වගේ ළමයෙක් මෙතන ඉන්නව මට පේනවා. එයා ආව වේදිකාවට. වේදිකාවට ඇවිල්ලා කිව්වා අම්මේ තාත්තේ අහගන්න. කොහොම ආව වේදිකාවට. මයික් එක අරන් කිව්වා මට වෙනස්ම උත්තරයක් තියෙනවා මාමි. මෙයාලා hina වෙයිද දන්නේ. මං කොහේ මං ඉන්නවා. එහෙම hina වෙන්න දෙන්නේ නැහැ. මගේ දුවට හිතුන දේ කියන්නේ. මාමි මගේ අම්මා ඉන්නේ රට. අප්පච්චි දැන් සති දෙකක් ඇති මගේ අතේම තමයි මිය ගියේ. මැරුණා. මගේ හැටත් කඳුලක් ආවා ඉතින් මම බැලුවා කොහෙටද මේ පොල්ගස් දෙක අතර මේ කෙල්ල යන්නේ. එදා මැරෙන දවසේදී මට අප්පච්චි කියපු කාරණාව තමයි මගේ කෙල්ලේ හොඳට හැදියනි. හොඳට හැදියනි මචං. හොඳට හැදියනි. අප්පච්චිගේ හුස්ම ගියා. heart patient කෙනෙක් මගේ අප්පච්චි. මගේ අම්මා ඉන්නේ රට. අත්තම්මයි සීයයි ළඟ මං හැදෙනවා. හැමදාම රෑ 8ට අම්මා කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක අරගෙන 8:00 වෙනකම් මට කතා කරනවා. මේ වේදිකාවේ දැන් කියනවා කෙල්ල. 8:00 වෙනකම් කතා කරනවා. වීඩියෝ කෝල් ගන්නෙ නැහැ මාමේ. ඔඩියෝ කෝල් එකක් ගන්නවා. ඇයි වීඩියෝ කෝල් එක කතා කළොත් අම්මා ගොඩක් වෙලා අඬනවා. මට කතා කරන්න විදිහක් නැහැ. අම්මා හම්බ කරන්නේ මං හින්දා. මාමි දැන් ඉන්නම් මාමේ කතාවට. මට පොල් ගහ පේන්නේ මගේ අම්මා වාගේ. පොල් අත්ත පේන්නේ අම්මගේ අත වගේ. මහ පොළොව මගේ ඔළුව වගේ. පොල් ගහ කියන අම්මා විසින් පොල් අත්ත කියන අම්මගේ අත විසින් මහ පොළොව කියන මගේ ඔළුව පිරිමදිනවා වගේ මට දෙයක් දැනෙනවා වාගේ. මං වැරදි නම් සමාව වෙන්න කියලා. මං ඒ වෙලාවේ දුව බදාගත්තා මෙහෙම. මගේ දුවට දැනුණු කාරණාව මේකද? ඔව් මාමි. මට වෙන කිසි දෙයක් හිතුන්නේ නැහැ. අම්මලා අපි වෙනුවෙන් මිදින දුක මට තේරෙනවා. මොකද අප්පච්චිට බත්තු වෙල දුන්නේ මම. ඒක මගේ ජීවිතේ පුදුම විදිහට දැවුණා. එයාද විශ්වවිද්‍යාලේ දියණියක්. එයා ලියනවා මෙහෙම පුතේ. ඔයාගේ චිත්‍රයේ තරම් මගේ චිත්‍රයේ ලස්සන නැහැ තමයි. ඔයාගේ චිත්‍රයේ තියෙන හරි අපූර්ව පිරිච්ච බවක්. අර යාළුවා චිත්‍රය ගැන කියන්නේ. විදුලි පංකා, කැරකෙන පුටු හරිම තාත්විකයි ඒවා. එතකොට මේ ඔයාගේ අම්මා වෙන්නේ නැති. උසටම සුදුවට ඉන්න ඇය නිසා චිත්‍රය තවත් ලස්සන වෙලා. එතකොට මගේ චිත්‍රය තනිකරම තේවත්තක් විතරයි. ඔයාට පේනවද මෙතන පුංචි ගෑනු කෙනෙක් ඉන්නවා. කෙට්ටුවට තියෙන ඒ ඇඟට පැන්සලෙන්වත් මස් දාන්න හිතුන්නේ නෑ මට. මාර ලස්සනයි. කෙට්ටුවට තියෙන එයාගේ අම්මා ඒ තරම් කැහුටුයි. කෙට්ටුවට තියෙන ඒ ඇඟට පැන්සලෙන්වත් මස් දාන්න හිතුන්නේ නෑ මට. කළු පාට ගාද්දි කැත වුණාට ඒ තමයි මම මේ ලෝකේ දැකපු ලස්සනම ගෑනු කෙනා. ඒ මගේ අම්මා. නෙළුම් මට නම මතකෙත් ඉන්නේ අවසානයේ නෙළුම් තමයි නෙළුම් කුමාරියන් වගේ තමයි අපේ දියණිය ලියන්නේ. මතක බලන්න අම්මා තාත්තා ගැන අපිට දැනෙන දේවල්. මම දැන් ප්‍රශ්නයක් අහනවා. අපේ මට මේ පිටිපස්සේ ඉන්න අයට කතා කරන්න මට මේකක් විදියක් නෑ ළමයි ඉන්න හින්දා. වැඩියෙන්ම දරුවෝ අයිති කාටද? හයියෙන් කියන්නේ පිටිපස්සේ ඉන්න අම්මලා ටික. දරුවෝ අයිති කාටද? දරුවෝ අයිති කාටද? උත්තරයක් දෙන්න. තාත්තලා හරි කමන්නේ උත්තරයක් දෙන්න. ළමයි අයිති කාටද? අපිට. රජයට. වෙන්න හරි. එන යමු අපි ගෙදර. බබාලා අයිති කාටද? මැනිකේ? 32 මැනිකේ? අපේ මේ නම් මේ මිඩ්වයිෆ්
අනේ මිඩ්වයිෆ් නෝන අපේ ගෙදරත් එන්න වෙලඟදී මහා. එතකොට මේ නම්බලට නෑවා. වැඩි මායිති කාටද බබාලා? හරි බල ඔන්න යකෝ වැඩි. ළමයි ආයිති කාටද සභාපතිතුමා? තාත්තට. කන්නාඩි තාත්තා. ඔව් මට පේනවා. වේ නැගි. ඈ බබාලා ආයිති කාටද? good. මේ පැත්තේ අම්මා කෙනෙක්. ඔය අම්මා කාටද? ඔය කොළපාඩම් ඉන්න කෙනා පිටිපස්සේ. කාටද? ඇහුන්නේ නැහනේ. බබාලා අයිති කාටද? අම්මටයි තාත්තටයි. ඒ කෙනෙක් වැඩිම අයිති කාටද? අම්මට තාත්තටද? අම්මට. අම්මට. වැඩිම අයිති තාත්තට. ඒ තාත්තානේ අනේ ඉතින් මේ බීජේ නිර්මාතෘවරයා. තාත්තා. දැන් අම්මලා ඔක කලබල වෙන්න එපා වෙන්නේ. දැන් ඕක ඔතනින් ඇති. මෙතනින් අපි ඔක නවත්තමු. මොකද ගෙදර නම් අරන් යන්න එපා. මට බැනුම් අහන්න බෑ. කඩවත දේශනයක් ඉවර කරලා අපේ හමුදුනේ කාන්තාව ආව 800ක් විතර. ලස්සන ඔයාලා වගේ කාන්තාව ටික ඇවිල්ලා බබාලත් වඩා හිටියා 3-4 දිනේ. ඇවිල්ලා මං කිව්වා දැනගන්න. ඔය වඩාගෙන හිටියට බබාලා අයිති තාත්තට. කියලා පොඩ්ඩක් උඩ තියලා කිව්වා. මාත් තාත්තා කියන උඩ තිබ්බා. තියලා එහෙමද? මං කිව්වා ඔව් දැනගන්න. කියලා කවියකුත් කිව්වා. 3:00ට විතර 0.75 නම්බරකින් කෝල් එකක් ආවා. මේ තාම තියෙනවා ඒ නම්බරේ. මේ කාර්යගෙන කිව්වා හෙලෝ මොකද ඔය? මං කිව්වා සම්පත් උඩුදුම්බර. උඩුදුම්බර මගුල. මොකද්ද මගේ ගෑණිට කිව්වේ? මං එහෙම එක්කුත් නෙවෙයි. මොන ගෑණිටද? මගේ ගෑණිටයි තව ගෑණි ඉඳලා තියෙනවා එතන. මං කිව්වා මොකද්ද අහන ප්‍රශ්නේ කියනකො. ළමයි අයිති තාත්තට කියන්නේ? ඔව් බං අනේ සතුටු වෙම්බන් සතුටුයි. කුණ්ඩ වාලා කියන්නේ නැතුව ඉන්නෝ ඕයි. මං එහම මොකද්ද ගැටලුව තමුසෙට? අනේ අර ගෑණි. මං දැක්ක වඩාක් තින්නවා අවුරුදු 2-3ක ළමයි. අරකා පත්තරේ බල බල ඉඳලා දැන් දෙකට ඕෆ් වෙලා ගිහින්. මේ කිය ගමන් කිව්වලු. ගත්තලු බබා. දැම්මලු අරකයි ගොඩක්කුවට. දාලා කිව්වලු තොටලු අයිති. අද ඉඳන් නලවපන් කිරිත් දීපන්. කවුද කිව්වේ? දේශක සම්පත් උඩුම්බර කියලා මේ හැබිටිලි මගේ නම්බරෙත් දීලා. කැත වැඩනේ යකෝ. මම කිව්වේ ඒක දැනගන්නනේ. අරකා බණිනවා මේ හරකා වගේ මට. දැන් අහන ප්‍රශ්නේ දෙමව්පිය උත්තර දුන්නා දරුවෝ අයිති දෙමව්පියන් කියලා. ඔන්න අපේ හැමෝටම මම දැන් ධනරින මාරු කරන ලස්සනට. දරුවනේ දෙමව්පිය අයිති කාටද? දෙමව්පිය අයිති කාටද? හයිය දෙමව්පිය අයිති කාටද? ඊයේ මට සින්දුවක් කියව අපේ හාමුදුරනේ හොඳම ගීත රචකයෙක් අනුරාධපුරේ ඉන්න අංජලි කියනක් නේද? එයා තමයි සින්දුව කියන්නේ මට හරි සතුටුයි. මම මේ වගේ දේශන වාරයක් අතරතුර එක කතාවක් කිව්වා එකයි මිනිස්සුන්ට සංවේදී වෙලා. මොකද්ද කතාව? ඒක මම මෙතන කියන්නම් අපේ හාමුදුරනේ මේ සංවේදී වෙන්න මේ දරුවෝගේ ප්‍රශ්න වලට. අම්මයි තාත්තයි වෙන්. කෙල්ලට අවුරුදු 6යි මෙහෙම කරලා අත එහෙම ගහනකොට අම්මා මේ පැත්තේ ඇඳේ නිදි අප්පා තාත්තා නැහැ. අම්මා තාත්තා ලොකු දුරක් ගිහිල්ලා මයි දුව. උසාවියට බැරිම තැන කෙල්ලෙක් යනවා. එදා උසාවිය නියෝග කරන මයාලට වන්දියක් ගෙවන්න. ඔබ වෙන් වෙනවා නම්. තාත්තා දිහා බලහන් ඉන්නවා දුව. කතා කරන මං උසාවියේ ගිය හින්දා කියන්නේ. තාත්තේ එකපාරම තාත්තා බැලුවා දුව දිහා. මම ඔයාගේ දුව තාත්තේ එහෙම කියලා එකපාරම තාත්තට කියනවා තාත්තා අපි අර පොඩි කාර්ය කරපු සෙල්ලම කරමුද? මොකද්ද දෙල්ල? ඒ කාලේ කෙල්ල පොඩි උන් අවුරුදු දෙකේ කියනවා එපා ඔයා තාත්තා නෙමෙයි යන්න තාත්තා නෙමෙයි යන්න. ඔහොම කියනවා ළමයි ආදරේට. එතකොට තාත්තා මොකද පොඩි කාර්ය කරන්නේ? මං තාත්තා නෙවෙයිනේ. හැබැයි තාත්තා නම් අපි දෙන්නගෙම හුස්ම දෙක එක සමානයි. බලමු කියන පපු දෙක ඔහොම කරලා ලං කරලා දැනෙනකොට දුවට දැනෙනවා තාත්තගේ පපුව. තාත්තට දැනෙනවා දුවගේ පපුව. එතකොට කියනවා ලප්ඩප්. දැන් මං තාත්තා නේද? දැන් තාත්තා. තාත්තේ අපි මේ සෙල්ලම කරමුද? මොකක්ද කියනකොට මේ කෙල්ල කරපු සෙල්ලම කියනකොට විනිසුරුතුමාගේ ඇස්වල මෙහෙම කරලා කණ්ණාඩිය මේවා කරලා ඇස් පියලා ගත්ත මන් දැක්කා. සර්
ඒ තාත්තා ගියේ නැහැ. දුව අල්ලගෙන අම්මත් එක්ක නැවත ගෙදර ගියා. ඒක මම ඒ සිද්ධිය කිව්වා. ඒ සිද්ධිය ගීතයකට නගලා අනාගතයේ දවසක රූපරාමුවට මටත් එන්න කිව්වා. නෝනා කිව්වා උඹ එහෙම යනවා නෙවෙයි සෙල්ලම් නටන්න. ඔව් ඒක මම යනවට කැමතිම නැහැ. මේ දේශනාවටත් එන්නේ බුදුම අමාරුයි. කැමති නෑ යනවට. ඒ රූපරාමුවේ ගෑල්ලාමේගේ අතල්ලන්න නටන්න දිනවල මොන පිස්සුද කපයි නෙවුවා. ඒ තරම් ආදරේ වෙන්නේ නැති නේද මේ අපේ හඳුනගෙන අහන්න බෑ. ආදරේ වෙන්නේ නැති ඉතින් මාත් හිතනවා ආදරේ කියලා. හැබැයි මතක තියාගන්න. දරුවෝ අයිති දෙමව්පියන්ට දෙමව්පිය අයිති දරුවන්ට. ඒක මම ඔබට යෝජනා කරනවා. ඇයි මගේ නම නෝනාගේ නම නිශානි. මම සම්පත්. ඇයි මගේ බිරිඳ. මම එයාගේ ස්වාමි පුරුෂයා. මගේ දුවට මං තාත්තා. එයා අම්මා. මට තාත්තා කියන නම ඇයට අම්මා කියන නම කවුද ගෙනත් දුන්නේ? එහෙනම් දෙමව්පියෝ අයිති කාටද? දරුවන්ට. ඔන්න ඔය සර්කල් එක හරි ලස්සනට තියාගන්න කවදාවත් වෙන්නේ නැහැ. උසාවියේදී කියන්න එපා. මට වන්දි ඕනේ. ගෑනිත් කියනවා මටත් වන්දි ඕනේ. හැබැයි දරුවා කියනවා මට ඔයාලා දෙන්නම ඕනේ. මේවා මගේ හැරෙන්න දෙන්න එපා. හරි ලස්සන කාරණා. මං කිව්වේ මේක පේන්නේ නැහැ ඔයගොල්ලොන්ට. එක වසරේ සිද්ධියක් තියෙනවා. දෙකේ ටීචර් උගන්වනවා. දෙකේ ළමයි 3ට පාස් වෙනවා. ඊට පස්සේ විදුහල්පතිතුමා කරන්නේ දෙකේ ටීචර් එකට දානවා. ඒක ඇත්ත කාරණා. මගේ නෝනත් ගුරුතුමියක්නේ. හැබැයි අර ළමයා දැක්ක විදිය බලන්න. අපි ආවේ හරි සතුටින් එකෙන් දෙකට පේන්නේ නැති හින්දා මං කියන්නම්. දැන් ඔක්කොම පාස් වෙලා දෙකෙන් 3ට. පන්තියේ ලොකු අඩුවක් ඇත දුකයි හිතට ටීචර් ඔබ ෆේල් වෙලා දෙකෙන් එකට. අකුට අකුරු වරදින විට එකින් එකට. අකුර කියා දුන්නේ නුඹයි අපට. අපිත් එක්ක යන්නේ නැතුව දෙකෙන් 3ට. දරුවා ලියනවා දෙකෙත් නොසිට. ඇයි තනියම ගියේ එකට. ඒ නිසා ළමයින්ගේ ප්‍රශ්න ළමයි ගාවම තියලා විසඳන්න. ඒවට වැරදි කියන වචනවත් කියන්න එපා. මේක කවුරු හරි කිව්වොත් මගේ ෆෝන් එක 95000යි දීලා යනවා. තාත්තලාට නම් ඔට්ටු නෑ. අම්මලා එන්නත් එපා. අපි ආවඳන්නේ වැඩියෙන්ම කවුද මේ සර්ලා කවුද සර් කෙනෙක් හිටියා විදුහල්පතිතුමා කවුද? විදුහල්පතිතුමා. වැඩියෙන්ම ඉස්කෝලේ රැස්වීමට එන්නේ අම්මද තාත්තද? ඈ? අම්මා. වැඩියෙන්ම ඉස්කෝලේ රැස්වීමට යන්නේ කවුද? ඔව් අපි එතන දෙමු ඉතින් මොකද මේකයි තාත්තලා කියන්නේ හම්බ කරන මිනිස්සුනේ. ඒතකොට එක ගෑණි ඉන්නේ කියලා කිව්වා. ඇයි අපි හම්බ කරන්නේ නැද්ද ඒතකොට? අප හරියටම වලත් හම්බ කරනවා. හැබැයි ඉතින් අනාදිමත් කාලෙක ඉඳන් එන්නේ තාත්තා හම්බ කරන්නේ අම්මා නේද? වැඩියෙන්ම කවුද ඒක අපි දෙනවා ඈ. හරි රෙස්පෙක්ට් අම්මා. එක දවසක තාත්තට යන්න ලැබිලා. සම්පතය වගේ පොරක්. ගිහිල්ලා ඉන්නවා පුතාගේ නම අකිල 7 වසරේ. ටීචර් කියලා අකිලගේ තාත්තා මෙහි එනවා. ඇයි මොනවද මේ කොල්ලා ලියලා තියෙන්නේ? අම්මා සමානයි දේවතාවියකි. ඔන්න තාත්තලා වැඩ ඈ. තාත්තා සමානයි නාලාගිරියා. නකේස් එක අපේ අමුදුනේ. ටීචර් කිව්වා බලපිය මේ ලියලා තියෙන එක කොල්ලා. තාත්තා කිව්වා මගේ එකා. ඔව් තෝගේ එකා තමයි. මේ ලියලා තියෙන්නේ. මල පැන්න සර් තාත්තට ගියා ගෙදර. ඔන්න කවිය ආරම්භය. ලස්සන ගන්න පණිවිඩය. පොඩියකෝ මෙහෙමනේ. ඇත්තද කියාපන්. උඹ ලිව්වද මගේ නම නාලාගිරි කියලා? කොල්ලෝ හරි සූක්ෂමයි. පට්ට කොල්ලෝ ඉන්නේ. ඔව් මම අර කිව්වේ මගේ බෙල්ට් එක හොරගම් කරපියුම් වගේ. ඒ වගේම හොඳ කොල්ලෝ ඉන්නවා. එකපාරම කොල්ලට තේරුණා දැන් නම් ගුටි කනවා. තාත්තා මට ඇතික්. කොමුද කොල්ලා? නාලාගිරි කියන්නේ මොකද්ද? තාත්තා මට ඇතික්. අපිව හදන්න විඳින දුක. ඒකයි මන් ලිව්වේ තාත්තා ඇතික් කියලා. තාත්තා කියනවා ඇත්තු නම් කොච්චරක්ද බං? මතක් වුණේ ඒක විතරමද? කියාපියයි එහෙම ලිව්වේ කියලා. අන්න කොල්ල ඇත්ත කියනවා. මගේ ආදරණීය තාත්තේ පණිවිඩය ගන්න. මොකද්ද කොල්ලා කියන්නේ? බලන්න බුදුදහමයි සමාජ දහමයි සමපාත කරන්න හැටි. ඔයාලට හිතා ගන්නවත් බැරි. තාත්තා හවසට එද්දී වෙරි වෙලා ඈතින් දකිද්දී අද නම් හිතනවා ගෙදර බුදුන් මරයි කියලා. ගෙදර බුදුන් කවුද?
තාත්තා ඇතින්නේදි වෙරි වෙලා ඇතින් දකිද්දි අද නම් හිතනවා ගෙදර බුදුන් මරයි කියලා. තාත්තට උන් හිටි දැන් මතක තියෙනවා. හැදෙනවා තාත්තා. පොඩි කොමඩ සමාවය. ඒ නම කපලා ටීචර්ට කියපන්. රාහුල නාලාගිරිව দমনය කරා කියලා. කවිය නම නාලාගිරි দমনය. අතුල බණ්ඩාර ලියන්නේ මගේ යාළුවේ. කොල්ලට හින සතුටුයි. කොල්ලා කියනවා තාත්තේ මම රචනාව ලියන්නේ දලුතෙන්. කොහොමද? මගේ තාත්තා වගේ පාරිලෙය ඇතා කියලා. එයා ලස්සන නැද්ද? ඒ නිසා පාරිලෙය ඇතා කියන්නේ බුදු පියාණන් වහන්සේට පාරිලෙය වනයේදී සංග්‍රහ කරපු කෙනා. නාලාගිරි කියන්නේ බුදුන් මරන්නට රාකලපෝල යපු කෙනා. දරුවෝ දකින්න කැමති ඔබ සමාජයේදී නාලාගිරි එක්කුණත් gedara පාරිලෙය ඇතෙක් වෙන්න පියවරුනි සත්‍යයි මේ ඉල්ලන කාරණාව. අපේ තාත්තලා මෝඩ වැඩක් කරනවා මොකද්ද? මටම කියනවා සම්පත් මහත්තයා මම නම් ওই තැන් වල බොන්නේ නැහනේ. gedara ගෙනල්ලා තමයි බොන්නේ. මං කිව්වා තෝ දරුවටත් දීලා නෝනාගෙන් බයිට් එක හදාන ඒකිටත් පොවන බීපිය. වෙන කරා මට දෙන්න උත්තර නැහැ. පිස්සු දේ වැඩ කරන්නේ. දරුවෝ හැදෙන්නේ පරිසරයෙන්. ඔබ සමාජයට මොකා වුණත් gedara පරිසරයේ වීරයෙක් වෙන්න දරුවට. මගේ ඒ නිසා දරුවෝ ඉදිරියේ ඔබ වීරයෙක් වෙන්න. මේ ළමයි කවදාකවත් යන්නේ යන ඔබට. වීරයා මැරුණොත් අම්මා කියන වීරවරිය gedara මැරුණොත් තමයි අපේ හැමෝටම සමාජයේ කෙනෙක් ගන්න. ඔබගේ දුර්වලතාවයක් තමයි සමාජය ඉල්ලන්නේ. මම දැන් කියනවා මාත්‍රාවට ඇත්ත. 55යි අවුරුදු. මිනිස්සේ. හරියට අහගන්න. අවුරුදු 55යි. මේ මිනිස්සයන් කට උත්තරේ ගන්න අපි. මොකද්ද කියන්නේ? සම්පත් මහත්තයා දැන් මං අහුවෙලා ඉවරයි. මං කියන්නම්. පාසල් 10000 ගණක් තියෙනවා ලංකාවේම. දැනට පාසල් 4000ක් කට වගේ කිට්ටු අපි මේ තැන් වල තියාගන්න මේ වටිය දීලා තියෙනවා. කවුද මේ? ඇයි? දෙමව්පියන්ගෙන් මිදුණාට පස්සේ අයිතියෙන් මිදුණාට පස්සේ ඔවුන් එනවා අපි ළඟට. ඔන්න බලන්න ළමයි. පාසල් ළමයි කුරු කරත් අවුරුදු 3-4ක් අපිට බිස්නස් එකක් තියෙනවා. විශ්වවිද්‍යාල ළමයි ගත්තොත් අවුරුදු 10ක් 15ක් තියෙනවා. එයා කරන බරපතලම කාරණාව ගමේ ඉන්න ඔය තරුණ ගැටේකට කොල්ලෙකුට මේක හුරු කරොත් අපි ඩ්‍රග්ස් කියන එක අපිට ජීවිත කාලෙ මේ බිස්නස් එකක් තියෙනවා. පුතේ ඇමට අහු වෙලා ඉන්න එපා. ඒගොල්ලෝ දාන හැම තමයි ඒවා වෙනස් වෙන්න උත්සාහ කරන දෙමව්පියනි අවදියෙන් නිදන්න. මන් දෙන උත්තරේ අවදියෙන් නිදන්න. දැන් මේක දෙමු. ටක් ගාලා එන්න එක්කනේ. මට පුළුවන්. කාටද බැහුරි ගස්ස? yes come. අප්පුඩියක් ගහන්න. අනේ කෙල්ලෙක් ඉන්නේ බලන්න නේද කොල්ලෝ හිටියට හොඳයි කෙල්ලේ. බලන්නකො කෙල්ල දැන් මේ ෆෝන් එක 95000. නවුලක් නෑ මං එච්චර මං දුක නෑ. ඒක තමයි වැඩි. හැබැයි වරද්දන්න බෑ. අපේ ආමුදුරනේ වැඩේ කියලා ගියාද? හරි ඉතින්. ඕන ගතිය. එන්න මල්ලි. මොකද්ද නම? දුල්මි. දුල්මි. ඔක්කොම නම් දුල්මි හංසිකා චයිපොඩි. අන්නයි. මං නිකම්ද කියන්නද? මගේ දුවේ නුඹ අවදෙන්නම් මේ රැයි මිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. අපච්චිමයි නේද? අපච්චි මොකද කරන්නේ? අම්මා ගෙදරින්. හොඳයි යන්නේ අපච්චි නාමිකේ නේද ඉන්නේ? ගෙදර හිටන අමාරුයි අම්මා හිටේ ගියා. හොඳයි හෙට වෙලාම ඉන්න කියන්නේ එපා කියන්නේ. මේ ඔයාගේ වයස 17යි. 17යි. ඒ කියන්නේ 18ට අඩුයිනේ ළමයෙක් නේ. මේක පුළුවන් කියන්නේ. ඔව් රයිට්. බලපිටින් ඔය තිය ලස්සනට කියන්න ඕනේ නේද? එහෙම තියෙනවනේ. නැතුව හරි. දක්ෂතා. රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳුරදී නුඹ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මීරයයි හඳයි හරියට ඒ ඔබයි මමයි. එමේ කියන්නේ බෑ ඔට්ටු නෑ. කයි නෝ එන්දා මම බය වුණා මගේ මැනිකේ උඹත්.
ලස්සනම කිව්වා අපි දෙන්නම කියමු. රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි මේරයයි සඳ හරියට ඒ ඔබයි මමයි සිහිනයක් වගේ මගේ හිත පාරවහිරිදී කොන්නේ එකම ගණ්ඩාවේ ලස්සනම කිව්වා මන් දන්නවා හුරී ගස්සව ළමයි කවදාකවත් අනුන්ගේ ෆෝන් ගන්න කට්ටිය නේ. තොපිට වැඩක් නැහැ නේද? මගේ දුවගේ ප්‍රශ්නයක් නේද? ජයවා thank you අපිට ගන්නවා කියන්නේ මෙච්චර දුරට ඕනේ මේ කොල්ලොන්ගේ වැඩ. ඒක ටීචර් කෙනෙක් කිව්වලු හෙට ගෙදර වැඩ අද හෙට ගෙදර වැඩ මොනවා හරි හදාන වරලා ඉස්කෝලේට කියලා. මේක ගියා ලස්සන චෛත්‍යයක් හැදුවා. අර කෙල්ල මේ කොල්ලොන්ගේ වැඩ හදලා වේලෙන්න තිබ්බා. එයාගේ අක්කට අවුරුදු 20යි මල් කඩ කඩ ඉඳලා. මල් කඩ කඩ ඉඳලා අයියා කෙනෙක් එක්ක චෛත්‍ය බෑගුණා කෑලි 3යි අපි හාමුදුරුවෝ. මේක බැලුවා උදේ පාන්දර කෑලි 3යි. කාටවත් බැන්නේ නැහැ අපේ හාමුදුරනේ. කෑලි 3 දාගත්තා සොබින් බෑග් එකේ මෙහෙණින් වහන්සේ. ගියා ඉස්කෝලේට. ටීචර් දැන් ඇහුවා කොහොමද ගෙනාවුවා? ඔය tie මොකක්ද අපෝ මේ කෑලි 3? ටීචර් ඕක තමයි. ඊයේ රෑ නිදන් හොරු විසින් කඩපු චෛත්‍යයේ කොටස්. ලකුණු 100න් 100යි. ඇයි ටීචර් හිතුවා ඇත්තනේ අපෝ. නිදන් හොරු චෛත්‍ය කඩපුවම අය හදලා යන්නේ නෑනේ. ඒ වගේ පොරවල් ඉන්නේ. තාත්තා කෙනෙක් කිව්වලු මේක අවුරුදු 18යි කොල්ලට උසස් පෙළ දෙවනි පාර. කමන්නේ 18 රුඩින්. කොල්ල ඇවිදින්න අප්සෙට් එකේ ඉන්නවලු ගෙදර. තාත්තලා මේ යාළු වගේ දරුවෝ ඇසුරු කරන්න එපා කියලා මම මේ කියන්නේ. උන් ඕන දෙයක් ඒතකොට කියනවා. අමාරුයි වැඩේ. හදන්න. එකපාරම ඇවිල්ලා අප්සෙට් එකේ ඉන්නවලු තාත්තා ඇහුවා. මොකෝ අවුල? මොකවත් නෑ. කියපන් තව අම්මාවෙත් නෑ ගුරුතුමියක්. මොකද අවුල? නෑ අවුලක් නෑ. කියපන් ඉතින් මං උඹේ තාත්තානේ. ඒකින්ද තමයි බැරි කියන්නේ කිව්වා. අයෙත් ඇහුවලු හරි. මං උඹගේ හොඳම පිට් එකේ බොක්කේ යාළුවා කියලා හිතාන කියපන් කිව්වා. මූ ඇහුවලු කමන්නේ නෑ. කමන්නේ කියනවා. දාගත්තලු කරට අත. පිට් එකේ බොක්කනේ. දාගෙන කිව්වලු මේකයි මචං ප්‍රශ්නේ. මං අරකිත් එක්ක දවල් කතා කර කර ඉන්නවා. තෝගේ ගෑණි දැක්කම. මේ ළමයි. තාත්තා කිව්වේ අනේ මෙහෙම උන් ඉපදිලා අයියා. මට බය තියෙන්නේ දැන් ඊළඟ එක මොකෙක් වෙයිද කියලා. දැනටම හම්බුලින් ඉන්නේ කෙල්ලෙක් ඒකි හොඳයි. වැඩියෙන්ම දුවලා කාත් එක්කද රණ්ඩු කරන්නේ අම්මා එක්කද තාත්තා එක්කද? මා කාත් එක්කද? අම්මලා එක්ක. ඕ දින මගේ අර පින්තූරයක් තියෙනවා මගුල් පින්තූරයක් මායි නෝනයි ගහපු මල් ලස්සනයි එකේ. ඒක අරගෙන ඇවිල්ලා මේකි මම පොල් ගන්නවා ගෑණි හාල් මැස්තු බදිනවා. මේකි අරන් ඇවිල්ලා අර පින්තූරේ මේ දැන් අවුරුද්දකට නෑ. අම්මා මේ බලන්නකො මේ පින්තූරේ හැටි කිව්වා. කියනකොට මං පොල් ගෑම නැවැත්තුවා. මං දන්නවද කුණ්ඩවාලගේ හැටි. අම්මා නෝන ඇහුවා. දැන් මොකද්ද උඹට ඔගේ තියෙන අවුල? අවුල කියන්නේ මේ බලන්නකො අම්මා තාත් අප්පච්චි මේකේ කුමාරයෙක් වගේ කිව්වා. කියනකොට මං දන්නවා දැන් කඩුල්ල මේ පැත්තට ගියා දොර ගාවට. එකපාරම නෝන ඇහුවා. මල පැන්නනේ. දැන් තොට ඕකේ මං කවුරු වගේද පේන්නේ? අම්මද? අද වගේම එදත් ඉතින් ඔයා තලපයාම තමයි. මම බය. එකමාරට ගෙදරින් පැන්නේ 7:00යි අපේ හැමදෙරේ මං ගෙදර එනකොට. මං දන්න තව මොනවා කියලා ඇද්ද? ඒ නිසා මේ හැටි ළමයා කියන අවුරුදු කීයෙන් 15යිද? ටග්ගල් උත්තරයක් දෙන්න. අම්මලාත් ඉන්න අතර කියන්නේ 10 හරියෙන් ළමයා යන අවුරුදු 18න් පල්ලෙයා බලමු නැද්ද කියලා. හරියටම හරි. අපුඩියක් ගහන්න බල කිව්වා. කොහෙද 18න් පල්ලෙයා කියලා තියෙන්නේ? ඒක ළමයි කිව්වා සෞඛ්‍ය පොතේ. තව එකෙක් කිව්වා පුරවැසි අධ්‍යාපන කියලා පොතේ. එකියක් කිව්වා චිත්‍ර පොතේ. නෑ මේ බලන්නකෝ. හයියෙන් කියන්නේ 1989 ලෝක ළමා ප්‍රඥප්තියේ පළවෙනි අවස්ථාවේ තාඩියක් ඉස්සරහට යනවා. මේ තමයි තාත්තේ
තාත්තා කෙනෙක් දැන්නම දුවෙක් හැසිරෙන විදිය. අනේ මං ඇත්තටම දුවලගෙන් අහන්නේ වැඩිම ආදරේ අම්මට තාත්තටද? කියපල්ලා ඉතින් කවන්නේ. කියන්න බෑ අම්මත් ඇවිත් ඉන්නවා මාමි. වැඩිම ආදරේ කාටද? මේ පිස්සුද? ඔයාලා තාත්තට ආදරේ. ඔය කිව්වට මන් දන්නේ නැහැ. ඒ ඇයි මං ඒ කියනවා දුවෙක් ඉන්නම ඕනේ. අර ලස්සන කවිය අවසානයේ කියන්නම්. කූඩු වී ඉගිලිලා ගියත් වෙන් වී දිනක දූවරුන් හිතින් දුර යන්නේ නැහැ දූවරුන් කිසිදාක. ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න අයියලා දුවෙක් ඉන්නම ඕනේ පණයක් ළඟ ඉන්න. ඒක තමයි ඇත්ත. ඒ නිසා ටිකක් ඉස්සරහට යන්න තව. මේ තමයි පිරිමි ළමයි 18ට අඩු හරි අහිංසකයෝ. කවුද ලස්සන වැඩියෙන්? හරි. කෙල්ලද කොල්ලද? හයිය උත්තරයක්. පිස්සුදානේ වැඩියෙන්ම ලස්සන කවුද මේ ලෝකේ? ඈ? ළමයිගෙන් ඔවුන් කිව්ව උත්තරය. කෙල්ලද කොල්ලද? කොල්ලෝ අනේ. මේ උදාහරණේ. වැඩියෙන්ම ලස්සන කවුද? කොල්ලෝ. කොල්ලෝ. කොල්ලෝ ලස්සනයි. කොල්ලෝ ලස්සනයි. එහෙමද? බලාපියෝ කියන. දැන් බලපල්ලා කුකුලා. ඇයි. ඔය කුකුලා ලස්සනද නැද්ද කෙල්ලොන්ගෙන් අහන්නේ? ලස්සනද නැද්ද? කැතයි? ඔව් චිකන් කන්න හොඳයි. එහෙනම් අපි කිකිලි බලමුද? බලමුද? මෙනිනවාද සමා වෙන්න ඕනේ? එහෙනම් බලනවා. ඔන්න දැම්මා. පොඩ්ඩක් තියා මුං ගහන්න ඉනම. නේ බලපල්ලා කිකිලි. පොඩි අවුලක් තියෙනව නේද? සිස්. කොහොමද ඇඳෝ? අර කබලන්න. right. පණිවිඩය 1 2 3 good. 2006 මම හිටියේ පොළොන්නරුවේ. පැසේජ් එකක් එනවා පොලිසිය මට ඉන්නකොට අවුරුදු 15ක හෝ 14ක 15ක වගේ ළමෙක් විශ්වාස කරන කෙනෙක් රේප් කරලා නැත්නම් ස්ත්‍රී දූෂණය කරලා මරා දාලා ඉන්නවා අහවල් වැව ළඟ ඉක්මනට එන්න. මම තමයි මැසේජ් එක ගත්තේ අම්මලා හරියට අහගන්න. ඉක්මනට ගියා තැන්ට යනකොට ගෑල් ළමයා වැටලා හිටියා. මෙහෙම කරලා හරවන්න හදනකොට සොකෝ ඇවිල්ලා හිටියේ නෑ මොකුත් කරේ නෑ. පස්සේ සොකෝ ආවට පස්සේ ළමයා හරිම ලස්සනයි. මෙතන ඉන්න දූ මට මැවෙන්නේ මේ ඒ ළමයාව. හරිම පුදුම කියුට් ළමෙක් හරිම ලස්සනයි. හැබැයි ළමයා ඇඳන් හිටපු ඇඳුමක් දෙකයි තිබුණේ. මෙතනින් පටිය වගේ තිබුණා තනපටිය. මේ මෙතන කලිසම් වගේ පොඩි කෑල්ලක් තිබ්බා එච්චරයි. අපරාධකාරයා අහු වුණා. ත්‍රිකුණාමලෙන්වත් කොළඹින්වත් ඔය තියෙන තැනෙන්වත් ගාල්ල මාතරෙන්වත් නුවරෙන්වත් නෙවෙයි ඇවිත් තිබුණේ. ඒ ගමේම අවුරුදු 45ක් වෙන මිනිස්සෙක්. එයාට හොඳම වැඩේ කියන්නේ ඉන්නව අවුරුදු 16ක කෙල්ලෙක්. හරියට 15යි. හැබැයි තව දෙයක් මම කියන්නම්. විශ්වාසය ඇති කරගන්න හරියටම හදන්නම්නේ. ඔබට වරදින තැන මම මේ කියන්නේ. මම පොලිස් නිලධාරියෙක් ඉඳලා නඩුවට ගොඩක් ගිහිල්ලා තියලා කතා කරලා තියෙනවා. වරදින තැන හරියටම දුවලටත් කියලා යනවා. එයා තමයි මේ දුවලා දෙන්නම තුන් දෙනාම ඉස්කෝලේ අරන් ගිහින් තියෙන අවුරුදු 12ක් 10ක් යනකම්. දවසක් මෙයා ක්ලාස් එකට යනවා අම්මා කියනවා මෙයා ක්ලාස් එකට ගිහිල්ලා අවුරුදු 15යි කෙල්ලට ඉස්කෝලේ ඇඳුමෙන්ම ගියා ක්ලාස් එකට ඉස්කෝලේ ඉවර වෙලා. ඒ ගියාට පස්සේ මෙයා කතා කරලා තියෙනවා අයියා ඉක්මනට අරන් එන්න මයි කෙල්ලව ක්ලාස් එකේ ඇත්තේ දැන් 8යි වෙලාවරයි. යනකොට දුවගේ මේ ටයි පටිය පොඩ්ඩක් මෙව්ව වෙලා ඒත් මේ මිනිස්සයා කියලා ටයි එක හරියට දාගන්නව කියලා හරියට ටයි එක දානගේ එහෙම ගෙන්නාන ආපු කෙනා අද අබහුවයයි හිතා ගන්න බෑ. මං අහනවා අර මිනිස්සයාගෙන් කට උත්තරේ ගන්නකොට මට ඇත්තම කියාපන්. ඔබ අවුරුදු 20ක් හිරේට යන්නේ ඇත්ත කියන්න. සර් හැමදාම මෙයා මං දාගෙන ගියා ඉස්කෝලේ මං කිසිම අනතුරක් කරලා නැහැ. ඕනනම් අම්මගෙන් අහන්න. හැබැයි සර් දවසක් මෙයාගේ අම්මා මට හවස 3යි කතා කරනකොට අයියා ඉක්මනට එන්න දුවටයි මටයි පොඩි ගමනක් යන්න තියෙනවා හෙට ෆන්ක්ෂන් එකකට ඇඳුමක් ගන්න. මෙයා යනවා. කකා හිටු බත් එක දාලා යන්නේ. ඇයි මේ මෙයානේ දැන් ඉතින් ඒ ප්‍රවාහණය කරන්නේ? යනකොට අම්මා ඇඳගෙනව ලස්සන ගවුමක් දිග.
අර දුව ඇඳගෙන හිටපු ඇඳුම ඇඳලා පෙන්නුවා මට. ස්ට්‍රිප් එකක් මෙහෙම. මේ තනපටිය විතරයි. මෙතන මේ කලිසමයි. ඒකත් මම මේ ඉරි දෙක මොකක්ද? පළලා තිබුණේ සර් මෙහෙම දෙකට. දුව ඇවිදින් වීල් එකේ වාඩි වුණා. දෙපැත්තේ කණ්ණාඩි දෙකක් තියෙනවා. මැදක් තියෙනවා කණ්ණාඩියක් වීල් එකේ. ඒ කණ්ණාඩිය අර දුව ළඟට ફોකස් වෙලා හරි ලස්සනට. අරයා නිරුවත බලාගෙන යනවා. දුව ෆෝන් එක බල බල යනවා. සර් මම ફોකස් කරලත් නෙවෙයි කණ්ණාඩිය. එකපාරම මේක කරුමේ සර්. මම මේ ළමයා ඕන තරම් දැකලා තියෙනවා අවුරුදු 10ක් තිස්සේ. ඒ නිරුවත කියන එක දකිද්දි ඉවසන්න බැරි වුණා සර්. සේකර ලියනවා රාගයෙන් කතක් දෙස බලන යම් කෙනෙක් වෙද එවේලෙයි ඈ සමග හිතින් රමණය කරයි. අපි රාගයෙන් කෙනෙක් දිහා ඒ වෙලාවෙම ඈ සමග යහන් ගත වෙලා ඉවරයි කියලා මහගම සේකර ලියන්නේ. බුදුහාමුදුරුවෝත් කිව්වා නාතේ කාමා යානේ චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමා. හරිද දන්නේ අපිව? කාම වස්තු කියලා මේ ලෝකේ දෙයක් නැහැ. අපි දකින්න බලන ආකාරයෙන් ඒක කාම වස්තු වෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ. මෙයා කියනවා සර් මට ඉවසුමක් නැති වුණා. තනියෙන් වක්කීම ගන්න බැරි හින්දා අම්මා ATM එකට ගියාට පස්සේ මේ ළමයා අරන් ගිහිල්ලා රේප් කරලා මැරුවා තමයි. එයා තවත් කියනවා රේප් කරද්දි මැරෙන්නේ නැති කිව්වා. රේප් කියන්නේ දූෂණය කියන එක. මං අහන ප්‍රශ්නේ 150ක් අපරාධකාරයා වැරදි. තීන්දුව දුන්නා අවුරුදු 20ක් කිරේට එකඟයි. දෙමෝපියන්ගෙන් දූවරුන්ගෙන් අහන ප්‍රශ්නේ ඉතුරු 150 කවුද වැරදි? හයියෙන් කියන්නේ අම්මා හෝ 25 දෙමු අම්මටයි දුවටයි ලස්සන්ට අඳින්න කුකුලා දාද්දි වල හැමෝම hina වුණා කමක් නැහැ ඒක එක්වර කුකුලා කියද්දි hina වෙන්නේ නැති නැත්තම් ලස්සනට අඳන් තිබ්බා කිකිලිගේ රූපයක් දාද්දි ඔයාලා ඔක්කොම hina වුණා ගෑල්ලොමිත් hina වුණා කොක්නගලා hina වුණා ඔබ හිතන්න මගේ ආදරණීය දියණියනි ඔබ කොටට ඔබ නිර්වත පේන්න මේ හැම දෙයක්ම ඇරලා මේව කරගෙන යද්දි සමාජය අපි දකින්නෙත් ඔහොම මිනිස්සු hina වෙන්නෙත් ඔහොම පා කියනවා අපි ගංජාකාරයෙකුට අහුවෙලා කුඩුකාරයෙකුට අහුවෙලා විනාශ වුණා විනාශ වෙන්න පූර්ව ආදර්ශය දෙන්නේ ඔබ මම මේ කියන කතාව ගන්න එයාගේ ඇසට ගැස්සෙන්නේ ඔබ ඒකයි කියන්නේ ලස්සනට අඳින්න සත රඟලක් පහලට පය හැරපන්නේ එතන ඉඳන් නිහලට සලු වැඳපන්නේ දෙතන මඩල ඉඟ පෙකණිය වහපන්නේ කුලේ වැටෙයි දැනගෙන කල් හැරපන්නේ අතීතය කියලා තියෙන නිකන් නෙවෙයි මොකද්ද කුලේ දිසානායක මුදියන්සලාගේ නෙවෙයි කුලේ කියන්නේ අප්පච්චි දුවක් ඉපදුනාට පස්සේ එකපාරම අප්පච්චිගේ ඔළුවේ තියෙනවා කිරුලා මොකද්ද ඒ කිරුල ඒ තමයි කුමරි බඹසර ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් පිරිසුදුකම ඒ බඹසරේ තමයි දෙන්නේ බෑනට මම කුමරි බඹසර රැක්කා මගේ දුව පරිස්සම් කරා ඔබ බැඳලා එයාව පතිවත රැකගනින් ඒකයි දෙන්නේ හරියට ගන්න මේවා මං අප්පච්චි කෙනෙක් මං දුවට අත ඉඳන් උගන්වනවා ලස්සනට අඳින්න කියලා ඇඳුමක් ගන්න ගිහිල්ලා දුවට දැන් කියලාට එක වසරේනේ හරි ලස්සනට මං කිව්වා මතක තියාගන්න මම මැනිකේ දණහිසෙන් පල්ලයට අඟලක් අඳින්න ඕනේ අප්පච්චි කියන්නේ මේක කිව්වා හා කියලා ගියා ගිහින් නෝනා මං උඩ පිරිමි එකේ නෝනා එකපාරම ආවා මෙන්න මෙතෙන්ට ඇඳන් ගවුම මං ආව දැන් මම මොකද්ද කිව්වේ? දණියෙන් පල්ලේ අඳින්න කියලා. දැන් මොකද්ද මම ඇඳන් ඉන්නේ? දණියෙන් උඩ. කවුද කිව්වේ? අම්මා තමයි දුන්නේ කිව්වා. මම මල පැනලා මං කිව්වා ඒකිට කියපේ ඕක අඳින්න කියලා. කරුමේ කියන්නේ මේක ඒ විදිහම කියලා කිව්වේ. ඒ විදිහම කියලා නෝනාහලා කොහොමද කිව්වේ අප්පච්චි කියලා. ඒකිට කියපේ ඕක අඳින්න කිව්වා කිව්වලු. කොහොමද දන්නවනේ හැටිද? ඒ නිසා අද ඉඳන්ම මම උගන්වනවා මගේ රත්තරන් කෙල්ලට හොඳට අඳින්න පුතේ ඇත්තටම ඔයාගේ අම්මා ඔයාගේ තාත්තා ලොකු වෙහෙසක් ගන්නවා පුදුම වෙහෙසක් ගන්නවා ඔයාව නිර්මාණය කරන්න අනාගතය හදලා දෙන්න අවුරුදු 16යි 14යි 15යි දැන් චුට්ටක් ඉදන්න ඉපදුනාට පස්සේ මේවා ඇද වෙලා කන් ඇද වෙලා අත් පොඩ්ඩක් මේවා වෙලා පොඩ්ඩ වෙනස දැක්කොත් එයාලා හදනවා ඇයි මගේ දුව අනාගතේ කාට හරි දෙන්න බැරි වෙයි. මේ වැද වෙලා තිබුණොත් ලස්සනට හදනවා. කම් මෙහෙම හදනවා. ඇස් මේවා හරියට හදනවා. ඔබ ඒක දන්නේ නැහැ. අද ඉගෙන ගන්න. අම්මලා ඒ වගේ දෙයක් කරනවා ඔබ වෙනුවෙන්. වෙනස් වෙන්න උත්සාහ කරන්න. ටිකක් යන්න අපි ඉස්සරහට. සල් සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ
හිඩාරම්මලේ පවා සුවඳ දිග ඇරේ. ඔබ වෙනුවෙන්මයි සල් සපු නා නිල් මානෙල් මේ ඔක්කොම සුවඳ මල්. හැබැයි කිඩාරම්මල් ගඳයිද? ගඳයිද? ඒ අර සුවඳ කට්ටිය කියන ඒවා. අපි කිඩාරම්මල් වගේයි. දෙමව්පියනි ගණිතයට ලකුණු 40යි. චිත්‍රවලට 65යි. ප්‍රශ්නයක්ද නෑ. චිත්‍ර අගය කරන්න ගණිතයට මහන්සි වෙන්න ඔයත් එක්කම. එහෙමයි ළමයි හදන්නේ. මේකට අපේ අක්කා කොල්ලා ශිෂ්‍යත්ව ලියන්නේ මෙහා තිබුණ විභාගයක්. ලකුණු 98යි. ලකුණු 98යි. ඇවිල්ලා කිව්වා මාමි 98යි. මට මාර සතුටුයි බදාගත්ත කොල්ලව. මාමා වගේම නැතයි කියලා ඉතින් මම පොඩ්ඩක් අක්කා ඒකගේ අම්මා මගේ අක්කා ඉන්නවා නිකන් මෙහෙම කරගෙන මං කෝ යකෝ ලකුණු 98යි මේක මෙතෙන්ද ගිහලා මේක මෙතෙන්ට ඇවිල්ලා දැන් දෙක මාරු කරගෙන ඉන්නවා මං වෙයි උඹට මොකද්ද අවුල ඒ කියනවා කෝ ඉතුරු දෙකලු 98 99 100 ලකුණු දෙක නැල්ලු මම කියනවා අක්කා හින්දා ඉවසුවා ඒ නිසා මතක තියාගන්න දරුවොන්ට වෙනස් විදියට තාත්තලාට ඔය ලකුණු ගැන ගාණක් නැහැ. මම ඒකත් කියලාම දෙන්නම්. ඔන්න බලන්න තාත්තා කෙනෙක් හිතන විදිය. අම්මනේ ලකුණු පස්සේ යන්නේ. ඔන්න තාත්තා. කෙල්ල හැමදාම පන්තියේ පළවෙනියා දෙවෙනියා. මේ සැරේ කෙල්ල පළවෙනියා 10 වසරේ ඉන්නේ. 9 වසරේ ඉන්නේ. කොල්ලා 5 10 කොහෙද? මේක හැමදාම 528 වෙනියා. ඔන්න බලන්න තාත්තා. පුතේ ලොකු පුතේ කී වෙනියද? එක තාත්තේ. ටොපි එකක් දුන්නා. පොඩි පුතා එන්න කීයද? පන්තියේ නම් 28ක් ඉන්නවා තාත්තේ. උඹ කී වෙනියද? 28 වෙනියා තාත්තේ. ටොපි කීයද? ටොපි 28ක් දුන්නා මේක. 28යි. ඔව් උඹ 28 වෙනියානේ. කියලා ඇයි අප්පච්චි 28? අක්කා දිහා බලන්න කිව්වලු. අක්කා මේ සැරේ අවුරුදු කුමාරට තේරුණාද? ඔව් තාත්ති අපේ අක්කා හරි ලස්සනයිනේ. ඇයි දන්නවද ඔයා? නෑනේ. ඔයා බලන්නකො ටිකක් හරි මේ තාම නෑ ඇවිල්ලා. අක්කා ලස්සනයි. අක්කත් ඒ කාලේ ටොපි 30ක් විතර කෑවා. ඒ පන්ති ළමයි 30ක් ඉඳලා. 30ක් විතර කෑවා. පැණිනස වැඩි වුණා. මූණු කැත වුණා. මේවා වුණා. දැන් බලන්නකො අක්කා විසින්ම ටොපි අඩු කරගත්තා. 5ට 6ට කන දැන් ආවා. දැන් අක්කා එකයි කන්නේ. ගියස් ලීඩර් සරේ විභාග ලිව්වා. කොල්ලා කී වෙනියද? 4 වෙනියා. 28 හිටපු කොල්ලා 4 වෙනියා. තාත්තා උගන්වන්නේ අමුතු විදිහට ජීවිතේ. මතක තියාගන්න මේවා ක්‍රම ළමයි ආදරයට කැමති. ආදරෙන් ළමයිව හදන්න. අපි ලස්සන ගීතේ ගායනා කරමු. පුළුවන් නේද? ලිස්ට් එක යනවා ඈ. අපි දෙන්නම කියමු ආ. රයිට් සිංහල භාෂාවේ තියෙනවා මම සිංහල ඉගෙනුවා අවුරුදු 5ක් උගන්නන එක නැවැත්තුවා මේ උන් එක සිංහල උගන්නන්න බෑ මම සිංහල උගන්නනවා සිසිවන උවන ඉංගසුංග ගත හැකි මිටින කියලා එකියක් මට එවනවා ඔහොම ගෑනු අපි දැකලා නෑ කරුණාකර එහෙම එකක් ගෙනත් තියලා උගන්නන්න ඕන වේදිකාවේ ඉංගසුංග මෙහෙම ඉංග ගන්න පුළුවන් සුන් ඔහොම එහෙම ගෑනු ඉන්නවද බං හොයන්න රාහුල ආමඳුරෝ ලියලා තියෙන්නේ ඉතින් මම බලයන් කොහේ රාහුල ආමඳුරෝ හොයාගන්න තා අයෙක් මේ මම දැන් මගේ කියන දේශනේ සින්දු ਵਿਚාරය කරනකොට මුන්ට ඉන්නම බෑ. එක කොල්ලෙක් කිව්වා අහසට නැතිනම් බලාකුළු බර. පොළවට නැතිනම් මිනිසුන් බර. අම්මට නැතිනම් දරුවන් බර. ඇයි ගුරුතුමනි අපට ජූ බර. මම කොප්පලයන් ලක්කො. ඒ වගේ මං සිංහල උගන්වන එක නැවැත්තුවා. හැබැයි මං ඉගෙනුවා හොඳට. අපචාර කියන්නේ අහගන්න සිංහල භාෂාවේ උපසර්ග තියෙනවා 20ක් මගේ පුතේ. पर अवस अनुनी दूवी पिरी उपा अपपस पिलियति पिसु අදි අබියු ඉස්සක් තියෙනවා. ඒකෙන් අප කියන්නේ වැරදි. හයියෙන් කියන්නේ අප යනු චාර කියන්නේ චාරය. හැසිරීම. අප කියන්නේ වැරදි. චාර කියන්නේ හැසිරීම. ඔයා අතින් වන අද දවසේ ළමෙක් අතින් වන වැරදි හැසිරීමක් තමයි අප චාර. මගේ ආදරණීය පුතේ දැන් ඉන්නේ ඔයා ළඟට. ලස්සන ජීවිතයක් ඔයාට තියෙන්නේ. කිසිම කෙනෙකුගේ ඔය රස්තියාදුකාර පාට් එකේ ඉන්න අයගේ දේවල් වලට ඇමට අහු වෙන්න එපා. ඔයා අහු වුණොත් වැඩත් අපි අහු වෙලා. අපි මිනිහෙක්ගේ ඇමකට අහු වෙන්නේ නැති වැඩක්ද මම හිතන්නේ ගෑල් ළමෙක් හෝ පිරිමි ළමෙක්.
නෑ අපිවත් ගන්න හැදුවා. අපි ගියේ නෑ. අපි වෙනස් වුණා. පාලත් එතෙන් දෙන්න. මෙන්න බලන්න ඔයා හරිදේ හරියට කෙනෙක්ගෙන් තේරුම් ගත්තේ නැත්නම් මගේ දුවට පුතාට අද දවසේ වෙන දේ ඔබව දැහැ ගන්න ගොඩාක් අය බලන් ඉන්නවා. පළවෙනි එක අපි බලමු. මේ ගෑල්ලමයා ගිහිල්ලා මෙයා අතින් කිව්වා. මෙයා අර මල්ලිට ගැහුවා. ඒ මල්ලි ගිහිල්ලා අයියා අතින් කිව්වා. අයියා එදා සෙනසුරාදා ඇවිල්ලා මෙයාට අවවාදයක් දුන්නා. මල්ලි මගේ මල්ලිත් එකයි මට ඔයත් එකයි. මටත් අවුරුදු 16 දී කාලේ වගේ ප්‍රශ්න තිබුණා. අපි නම් පොත්වල ලියාගත්තේ නැහැ. ඒවා ප්‍රශ්නයක්. ඒ නිසා මගේ මල්ලි කියන දේ අහපන්. ගෑල් ළමයි හින්දා ගහගන්නේ නැහැ ළමයි. ඒවා හොඳ නැහැ. ලස්සන අවවාදයක් දුන්නා අපේ හාමුදුරේ. මොකද දන්නවද කලේ? මොකද්ද 16 පුතා කිව්වේ? උඹ ගැනත් බලා ගන්නම් කිව්වා ගියා. එච්චරයි කිව්වා. සුදු කොල්ලා ගියා හන්දියට 16 පුතා. කළු ඇඳන් ඉන්න අපේ පුතා ගියා පන්තියට. 16 ළමයා ගියේ හන්දියේ මේ අය මේ අපේ පොඩි අය නෙවෙයි. එහෙ. හන්දියේ ඉන්න අපේ ළමයිගේ පොඩි ඉගෝ එකක් තියෙනවා මේ පුංචි ළමයිගේ අවුරුදු 15 16 අවුරුදු 30 40 කට්ටිය ඇසුරු කරන්න. මචන්ලා කියන්නේ. මෝඩ ඉගෝ එකක්. එපා කියලා මම ඒගොල්ලෝ ඔයාලගේ මාමලා. අයියලා. ඒ අර්ධයෙන්ම කතා කරන්න. නැත්තම් අර සම වයසට ගියොත් එහෙම ඔයාව වරදට දානවමයි. මුන්වහන්සේලා මේ මෙච්චර වෙහිසෙන්නේ වරදින් බේරගන්න. මොකද කළේ අවසානයේ? අරයා කිව්වා ගහපන් අපි බලා ගන්න කියලා පිහකුත් දුන්නා. අර පිහකින් ගන්න. අපේ හාමුදුරුවනේ තේරුමක් නැතුව ගහගෙන ගියා අවසානයේ දකින්න නැති මේ අයින්නවා. මෙතනින් කොල්ලා එතනම වැටෙනවා. හොස්පිටල් එකට අරගෙන යනවා. ICU එකේ දානවා. දවස් දෙකක් ඉන්නවා. 2 වෙනි දවසේ කොල්ලා මැරෙනවා. අම්මගේ අතේම තමයි හුස්ම යන්නේ. අම්මට අවසානයේ කියන්නේ මල්ලිට ප්‍රශ්න වලට යන්න දෙන්න එපා. අර මල්ලිටත් කියනකොට මැරෙනවා. අවසාන ප්‍රකාශය ස්ථිර වෙලා නැහැ. කියන්නේ සම්බන්ධ නැහැ. මොකද කලේ 16 කොල්ලා ළමා මිනිමරුවෙක් ලෙස චෝදනාව ලබලා අරගෙන ගියා සර්. ගිහිල්ලා කොහෙටද දැම්මේ? ඔයාලා කියයි පරිවාසි කියලා. උගන්නලා තියන්නේත් එහෙමනේ. පරිවාසි තියෙන පුංචි ළමයින්ට 10 හිරගෙවල් වල දාන්න බෑ 18ට අඩුයි කොල්ලා 16යි. පරිවාසි ළමයි එක්ක දාන්න බෑ. මෙයා දැන් ළමා මිනිමරුවෙක්. ඇයි අර කියන දේ අහලා කරපු වැඩේ නිසා. ඔයාලා හිතන්න එපා මේවා ලේසි කියලා නීතියත් එක්ක. ළමයි අයිති රජයට, බාරයට. අයිති අම්මා තාත්තාක් වුණාට බාර රජයට. කුකුල් චමින්ද මෙහෙම ගැහුවට පස්සේ මතකයි. කුකුල් චමින්දයා ගැහුවා නේද ළමයාට? තාත්තනේ ගැහුවේ. එහෙනම් තාත්තා ළඟ තියන්න එපා ළමයාලා තාත්තට අයිති නම්. අයිතියෙන් මිදුනොත් බාරයට ගන්නවා. WIP මිස් කෙනෙක් අරන් ආවේ ගිහින්. කුකුල් චමින්දගේ ගහපු ළමයා අරගෙන ආවා. අන්න අයිතියෙන් මිදුනා බාරයට ගත්තා. ඔයාලා අයිති අපට. අවසාන කොල්ලාව දැම්ම පරිවාසි නෙවෙයි. සහතික්කල පාසල් කියලා මුළු ලංකාවෙම හැදුවා. හදලා දැම්ම ඒකට මං හිතන්නේ අප ලැබුණට තාමත් දැන් හිරගෙදෙට්ට යන්න සූදානම්. මට කියන්න කොතනද වැරදුනේ මගේ රත්තරන් පුතේ? එක වචනේ වැරදුනේ. ගහපන් අපි බලා ගන්නම්. ඒගොල්ලෝ කැමති ඕගොල්ලොන්ට මාංචු වැටෙනවට ඇයි? එයාලා විනාශ වෙලා ඉවරයි. මගේ පැටවගේ ජීවිත මේ මතක තියාගන්න. මේ ගමේ අයම නෙවෙයි. වෙන තැන් වලින් ඇවිල්ලා. ඒකයි තන්නේ ඥානানন্দ හාමුදුරුවෝ ලිව්වේ රටා තිබුණට බොල ඕක මකුළු වගේ දැල. ඥානানন্দ හාමුදුරුවෝ ලියන්නේ තන්නේ රටා තිබුණට බොල දෙමාපියනි දැනගන්න. දරුවා වාන් එතන ලස්සන චිත්‍රණය කරන්න වරදක් පේන්නවත් නැති තැනකට. අද දවසේ හරි අමාරුයි. මේ බලන්න දෙවෙනි කාරණාව. මට මේ සර් දාන්නම කියපු එක. ඔබතුමා මට කියපු එක. දැන් දේශනේ මැද ඉන්නේ හරියට අහගමු. මට අවුරුදු 41යි. දැන් මේ 42 අවුරුදු යන්නේ. මට අපේ හාමුදුරුවෝ කිව්වා පේන්නෙත් නෑ වයස එච්චර කියලා. මට සතුටුයි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ හරි මට එහෙම කියනවා. මට ඇත්තමයි වැඳ ඉන්න ඕනේ. කාමරයක් නැද්ද මේ කියලා ඉන්න. හිනා වෙන්නේ පොඩ්ඩක් අඬවන් මේ කඳුළු කතාවක් ඉන්න. මගේ පුතේ මගේ ආදරණීය තාත්තලා උතන ඉන්නේ මන් දන්නවා අයියලා මං කියන අයියා කියන්නේ මල්ලිලා වෙන්නත් ඇති. අනේ ළමයිව බේරගන්න. මෙන්න ව්‍යසනේ. මේ වෙනකොට පාසල් 4000 ගානකට දීලා තියනවා කිව්වේ. ඔයාලා හිතයි මේ මුදලාලිම හද දෙන්නේ. ඒ අර ප්ලෑන්. මේ තැන් වල තියාගන්න දේවල් වෛද්‍යවරු අපි හොයාගෙන තිනවා තව වෙනකන්. අපේ ශරීරයට විසක් ඇතුල් වුණොත් නායක හාමුදුරුවනේ වමනේ ලෙස පිට වෙනවා. දැනගන්න මගේ රත්තරන් පුතේ. වමනේ ලෙස යනවා. මහිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙස යනවා. දාඩිය ලෙස පිට වෙනවා. හැබැයි
මේ තියාගන්න දේවල් කිසිම තැනකින් පිට වෙන්නේ නැහැ. සාපය ඒක. කොතනින්ද පිට වෙන්නේ? කටෙන්මයි. මාස 8කට 10කට වැඩි නම් උම්ම කියන්නේ. 8කට 10කට වැඩි නම් මේ තැන් වලින් යටින් නෙවෙයි උඩින් රතු පාට වගේ මේවා වෙනවා. හොඳ කරන්න පුළුවන්. මම මේ බල ඉන්නේ කාගේවත් නෑ තාම. හැබැයි මං එතනින් විශ්වාස කරන්නේ නෑ එහෙමම. මට බයයි. අද ජීවිතේ තේරුම් ගන්න. ඔබ අද මෙතනින් වෙනස් වුණොත් ටර්න් කරොත් ජීවිතේ මාර ලස්සනයි. මේ තමයි දෙවෙනි අවස්ථාව. අපේ පණිවිඩය එළියට යයි. මොකද කියන්නේ සාලිම? මරනවා. මං ඒකයි කියන්නේ. අම්මලා තාත්තලා ස්වාමින් වහන්සේලා අපේ ඇසුරේ හැදියම්මයි රත්තරන් දුවේ පුතේ. රස්තියාදුකාර ඩ්‍රග්ස් ඩීලලා ඔයාලව දැහැගන්නේ අය ඇසුරක තියා ළඟටවත් යන්න එපා. මේ කියන්නේ ඔබගේ ඔයාලට මේ තරම් ආදරය කරන මාව. දේශනේ අවසන් කළ මෙහෙම යන්න යනවා. යන්න යනකොට සහතික්කල පාසලේ මේ වගේ දරුවෙක් දාලා ඉන්නවා. කැහුටු අම්මා කෙනෙක් ඇවිල්ලා. ඒ අම්මට වයසට පේන්නේ නැහැ. හැබැයි වයස පේනවා. වයසක් නැහැ. ඒ තරම් වයස පේනවා. ඒ තරම් දුක් විඳලා අර පුංචි අවුරුදු 17 18 කොල්ලා අම්මගේ මේ කැහුටු පපුව හපාගෙන ඉන්නවා හයියෙන් අපේ හාමුදුරුවනේ. මම මෙහෙම යන්න යනකොට අර පාලිකාවට කිව්වා අරයව ගන්නකෝ. අර අම්මව මරයි. පාලිකාව කිව්වේ. ඕක එච්චර හිතන්න එපා. හැමදාම උදේ වෙනදී මට නම් ඕක දැකලා පුරුදුයි සම්පත් මහත්තයා. ඔයත් යන්. මං කොහමද දරන්න බෑ මිස් අරයව ඈත් කරන්නකෝ. නැත්තම් මං ඈත් කරන්නද? එපා එපා. මම තේ එකක් බොන තැනදිත් ගිහින් කල්පනා කරා තේ එක බොන්නත් බෑ. මට මතක් වෙන්නේ මර අම්මගේ පපුව හපාන හිටපු එක. හොජ්ජෙන් හපාන ඉන්නවා. අර අම්මා මෙහෙම කරගෙන ඉන්නවා. කඳුළු මෙහෙම රූරා වැටෙනවා. අපි හාමුදුරුවනේ මං දරාගෙන හිටියා මට තේ එපා මට අර අම්මව බලන්න ඕනි කියලා. ඒ අම්මා විනාඩි 20ක් විතර ගිය තැන අයියේ මෙහෙම බොත්තම දදා මෙහෙම එනවා. මේ බොත්තම දාලා මේක දානකොටම ඉස්සරහට ආවා මගේ. මං කිව්වා පොඩ්ඩක් ඉන්නකො කියලා. අර අඩිරූල අරගෙන මෙහෙම පාදලා අපි වැඩි හිටියෝනේ. පාදලා බැලුවා. මං ඇහුවා අම්මා කවුද? මගේ කොල්ලා. දැන් අවුරුදු 17යි සර් ඔය දා. මං ඇහුවා ඔතන ඉන්නේ කරුමේ සර්. මගේ සෙවනේ මගේ රත්තරන් කොල්ලා එහෙම කිව්වේ. මං කිව්වා ඇයි හපන්නේ? කුඩු ඉල්ලලා මෙහෙම වෙවුලලා කෑ ගහද්දි ඒකට හුරු කරපු ඒකට ඒක දුන්නු අය ඉන්නේ නෑ සර්. මම තමයි යන්නේ ළඟට. එතකොට කුඩු දෙන්නේ නෑනේ සර් මේ ඩ්‍රග්ස් දෙන්නේ නෑනේ මේ වගේ. අර කොල්ලට වේදනාව දරා ගන්න බැරුව බිත්ති හපා ගන්න යනවා. ඔය දැන් දැක්කනේ? හපා ගන්න යනවා. එතකොටම අර අම්මා කරන්නේ මට දරන්න බෑ අයියේ මේක මං දැක්කා. මෙහෙම කරලා මේක බ්‍රාප්‍රන් මෙහෙම කරලා කට තියනවලු හපපන් කියලා. අම්මා මට අම්මගෙන් තාම මං සින්දුවක් සහ කවියක් ලියනවා ඒ අම්මා ගැන. තාම මට වචන එන්නේ නැහැ. ඒ වචන වලට මහා බරක් අම්මා දරනවා. ඒ වචන හදාගන්න මට තාම බෑ අපේ හාමුදුරුවනේ. ඊට වඩා බරක් ඒ අම්මා දරනවා. මං ඇහුවා ඒ පුතාද? ඔව් මහත්තයා ඉන්නේ රට. නොසෑහෙන්න දුක් විඳා මං ওই කොල්ලා වෙනුවෙන්. සර් දන්නවද? අවුරුදු 15 දී 10 වසරේදී කොල්ලා මට පුදුම ආදරේ සර්. මගේ සෙවනේ හැදුනේ. මං ඇහුවා වෙනස් වුණේ කොතනද? ඔන්න ඔතන වෙනස් වුණේ කිව්වා. මං ඒ කවිය මට ඒ වෙලාවෙම මතක් වුණා අපේ හාමුදුරනේ. ඒ වෙලාවෙම ලිව්වා. මොකද්ද ලිව්වේ? මගේ යාළුවෝ ළඟම ඉද්දී මග යාළුවෝ මාව කද්දී අග ඇස කඳුලක් යටෙද්දී මට වැරදුණු මෙන්න සිද්ධි. මං ඒ සිද්ධි ටික ඔක්කොම ලිව්වා ඔය පළවෙනි එක. මගේ යාළුවෝ කියන්නේ ඔයාගේ යාළුවා පුතා. ඔය යාළුවනේ. මග යාළුවෝ කියන්නේ ඔයාලා දැහැගන්න මග බලාගෙන ඉන්න අය. නිකන් දෙන්න ඉස්සරෝම. පස්සේ තමයි සල්ලි ඉන්නේ. සර් මෙයාට මගේ යාළුවෝ ටිකක් හිටියා. ඉස්කෝලේ ගිහිල්ලා එකපාර මෙයා යවුන්නේ අතෙන්ට. දන්නේ නැහැ හේතුව. අවසානයේ සර් ඔක්කොම විකුණනවා ගෙදර තියෙන දේවල්. මං දන්නේ නැහැ. සර් මේ බලන්න මගේ කන් දෙක ඉරිලා. දවසක් මෙයා කෝල් එකක් දෙනවා මට ඇහෙනවා. මට විකුණන්න දෙයක් තියෙනවා එන්න කියලා. කිසි දෙයක් නැහැ පැදුර විතරයි ඉතුරු. ඒකට අවුරුදු 16යි අපි හම්බුනේ. අර දුන්නු ප්‍රතිඵලය අවසානයේ ඇවිල්ලා අම්මා හැමදාම බත් චුට්ටක් කාලා
වැඩි බට්ටික අර කොල්ලට තියලා වතුර ගොඩාක් පීලා නිදාගන්නේ. එදත් අම්මා ඒ විදිහටම කරා. නමුත් කවුරුත් හිතුවේ නෑ අර අපරාධකාරයාගේ දැනුවත් කිරීමට නිදිපෙති දාලා කියලා. අම්මා නිදි අපරාධකාරයාව අරු යන්න යනකොට දොර දැක් කළ පෙන්නවා අම්මා නම් ඉන්නවා කියලා. සාපය 88500කට මාලිගාවක් තමන්ගේ අම්මා වික්කා. ඒ තරම් බ්‍රීඩ් වෙන්න කොච්චරනම් මේක දැනෙන්න ඕනේද? මේ ව්‍යසනයක් කියලා කිව්වේ එදා නංගි හිටියා නම් එයාට නංගි විකුණනවා. ඔබ තේරුම් ගන්න මගේ පුතේ මෙච්චර ආදරණීය වාට උගන්වන්නේ ජීවිතේ මේ හැමදේම කියලා ඔයාලට ජීවිතේ වර්ණගලා දෙන්නේ හැදෙන්න කියලා. මේ ගීතේ තියෙනවා ඒ සියල්ලම අහලා බලන්න. කොහොමද යාළුවෝ සම්බන්ධ වෙන්නේ කොතනින්ද විනාශ වෙන්නේ කියලා. අවසානයේ අම්මා රේප් වෙනකොට මෙයා අර වරගෙන හොඳින් ඉන්නකොට පන්නේකේ ඇල්ල බලනකොට අම්මා රේප් කරනවා අම්මව විනාශ කරනවා අර මිනිස්සයා ගිහින් යන්නා. ඩ්‍රග්ස් ඩීලර් මිනිමෙරුම් දෙකයි. හිරගෙදර දාන්න බෑ කොල්ලට 16යි. පරිවාසෙ දාන්න බෑ ළමා දැන් මිනිමරුවේ. සහතික්කල පාසල් කියලා තියෙනවා හිරගෙවල්ම තමයි. සහතික්කල පාසලේ දැම්මා. දැන් එතන විනාශ වුණු අම්මමයි තාමත් අරගෙන ඉන්නේ බට්ටික උදේට. විනාශ වුණු අම්මමයි තාමත් දෙන්නේ පපුව හපාන කාපක්. මං අම්මගෙන් ඇහුවා යන වෙලාවේදී ඔළුව අත ගාලා අම්මා රිදෙන්නේ නැද්ද කියලා. මොකද්ද මට අම්මා දුන්න උත්තරේ? කොල්ලා කෑ ගහනවා තරම් මේක රිදෙන්නේ නැහැ සර් කිව්වා. මට උස්සල පොළවේ ගහුවා වගේ. කොල්ලා අර යටිගිරියෙන් කෑ ගහනවා තරම් සර් මට මේක රිදෙන්නේ නැහැ. ඒ තමයි පුතේ අම්මා. මං දවසක් අම්මා කෙනෙක්ගෙන් අහනවා මගේ අම්මා මට උත්තරේ දුන්නා. විනාශ වෙනවලු මුළු දිවියම මෙතන එළියට එනකොට පුතා මුළු ඇඟම විනාශ වෙනවා වගේ දැනෙනවා. හැබැයි ඒවත් දරහන් ඉන්නවා පුතා හරි දුව හරි අරගෙන මෙහෙම පොඩ එකට දෙද්දි. මේ ඇත්තද අම්මා? මං දන්නේ. ඒක තමයි ඇත්ත. උඹලා වෙනුවෙන් ඒ තරම් වේදනාවක් විඳලා තියෙනවා. උඹලට අයිතියක් නැහැ අනවසරේ ටොපියක්වත් ගන්න මත්ද්‍රව්‍ය තියෙන. ඒකටයි මෙච්චර මේ මහන්සි වෙන්නේ. රෑ 11 වෙනකන් කොල්ලෝ කෙල්ලෝ පාඩම් කරන්නේ මේකට ඇවිල්ලා ඇයි? විශ්වාසය. අම්බලමක් නෙවෙයි. සියලු ආරක්ෂණ විධි කටයුතු. ඇයි මට කියනවා අපේ ආමුදුරනේ ඔබ වහන්සේට නිවන දුර නැහැ. මම නැවතත් ඒක නැවත කියනවා. ඒක නිසා මට දැනෙන දෙයක් තියෙනවා. මම ඒකයි ඔයාලගේ අවසානයේ කවියක් ලිව්වා ඒ හුන්නස් ගිරි අපි කියලා. මම ඒකත් දාලා යනවා මේකේ. ගීතේ ටිකක් අහමු. ওই සිද්ධියම ඇතුලේ ඔළුවේ තියාගෙන අපි වෙනස් වෙමු පුතේ අද ඉඳන්. ඔයාගේ අම්මට මහන්සියක් දැනුනේම නැද්ද ඔයා හදනකොට? තාමත් ඔයාගේ අම්මගේ යට ඇඳුම් මිරිලා ඇති බලන්න ගිහිල්ලා. තාත්තා අඳින යට ඇඳුම් මිරිලා ඇති. හැබැයි ඔයාගේ උඩ ඇඳුම ලස්සනට අම්මා හදලා දීලා තියෙනවා. තාමත් තාත්තගේ යට ඇඳුම් මිරිලා ඇති. ඔයාට කලිසම ලස්සනට අඳලා තියෙනවා. අම්මා ඉස්කෝලේට එනකොට ඔයාට දැන් ලැජ්ජා ඇති. හැබැයි පුංචි කාලේ ඇවිල්ලා බාර දීලා යද්දි තාත්තට ලැජ්ජා හිතුන්නේ නැහැ. අම්මට ලැජ්ජා හිතුන්නේ නැහැ. අද ටිකක් වෙනස්ව හිතන්න. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව තියා මත්ද්‍රව්‍ය කියන වචනවත් කියන තැන ඔයාලා ඉන්න එපා. මම ඒකයි ඒකට වස සහ විස කියලා දැම්මේ. වෙනස් වෙන්න මගේ පුතේ. ඔබට පුළුවන්. ඇයි? මේ ආත්මෙදි බැරි වුණාට මතු ආත්ම මං කොහොම හරි හදා ගන්නවා මගේ පුතේ. ඔයාලට ආත්මයක් ලැබිලා තියෙනවා. මේ ආත්මෙදි හැදෙමු. මගේ පණිවිඩය ඒක තමයි. ඒ නිසා අපි අවසානයකට මෙහෙම යමු. සාමාන්‍ය ප්‍රතිපර ලොකුවට මේ පෙන්වන්න බෑ මෙතන චූටිම ළමයිත් ඉන්න හින්දා නැත්තම් මේක ලොකු ප්‍රසන්ටේෂන් එකක්. හැබැයි මං ගෑල් ළමයෙකුට දෙයක් කියන්න ඕනේ. මගේ ආදරණීය දියණියනි. අප්පච්චි කෙනෙක් ඔයා ඉපදුනාට පස්සේ මං උතරින් අප්පච්චිලා ඔක්කොම මේක ඇත්තද කියලා පිළිගන්න. කවුද? දුවක්. එකපාරම අප්පච්චිගේ අපි අප්පච්චිලා හින්දා දැනෙනවා ඔළුවේ මහා බරක් වගේ දැනෙනවලු. ඇයි? දෙයනේ ආරක්ෂා කරගන්න ඕනේ. පිරිසිදු කොහොමද ආරක්ෂා කරගන්නේ? බලාගන්නේ කොහොමද? දෑවැදි නම් පැත්තකට දාන්න. අනිත් ඔක්කොම මං අහන ප්‍රශ්නේ අවුරුදු 16ක්වත් පේන්නේ නැහැ නේද කෙල්ලට? අම්මත් එපා කියලා ගියේ. තාත්තත් එපා කියලා ගියේ. මගේ රත්තරන් පුතේ, මගේ දියණියනි ප්‍රශ්නයක් අහන්නම්. බාල වයස්කාර ප්‍රේමයකට ඔය තියෙන සම්බන්ධයකට දැන් ඔට්ටු වුණොත්
මේක මම පිරිමි කෙනෙක් කියන්නේ දන්න හින්දා. ඔට්ටු වුණොත් පාසල අහිමි වෙන්නේ කාටද? ඔයාගේ පිරිසුදුකම අහිමි වෙන්නේ කාගේද? ඒක සමාජයට පිළිලයක් වෙන්නේ කාටද? අම්මා තාත්තා නැති වෙලා පරිවාසෙ ලගින්න වෙන්නේ කාටද? අනාගතේ බඳිනකොට උඹ අපිරිසුදු ගැහණියෙක් කියලා අහන්න වෙන්නේ කාටද? නැත්තම් ගණිකාවක් කියලා සමහර තැන්වලදී දුවන්න වෙන්නේ කාටද? මේ කරුණු කාරණා 14ක් 15ක් තියෙනවා පුංචි වරදක් වෙනකොට ඔයාට වෙන අද දවසේ. හැබැයි මේ වරද කරපු කෙනාට පිරිමි පාර්ශවයක එක්ක නඩු වැටේ නැත්තම් රටින් පනි ගමින් පනි. හැබැයි ලෝකෙම එපා කියපු කෙනා අම්මවත් එපා කියපු කෙනා බලන්න නැවතේනවා. සියලු දේවල් අහිමි වෙලා හැබැයි අරන් ගිය බෑග් එකට අමතරව තව කෙනෙක් අරන් එනවා. 14යි ගෑල්ලා මම යනකොට බඩක් උස්සගෙන මෙහෙම ඉන්නවා. හම්බ වෙන්න තව සතියයි තියෙන ඩිලිවරි එකට. 14යි. මං හැව පුතේ මේ අක්කලාට ගිහිල්ලා කියන්න නංගිලාට ගිහිල්ලා කියන්න. රැවටෙන්න එපා කියන්න. අපිට දෙයක් වුණොත් කවුරුත් නෑ මාමේ. ආරක්ෂා කරගන්න කියන්න. මං එතනම ලිව්වා අපේ හාමුදුරුවනේ අද අන්තර්ජාලයේ මගේ යන කවිය. දරුවෙක් බිහි කරයි දරුවෙක්. දරුවා කියනවද කීයට 15යිද? 18ට. දියණියට 14යි දරුවෙක්. කුසේ ඉන්නේ දරුවෙක්. දරුවෙක් බිහි කරයි දරුවෙක්. ඒ හදිය කලේ මාර මරුවෙක්. පෙර සිතු නිඳ උඹට ඌ මාල ගිරවෙක්. මවකගෙන් ජනිතමුත් ඌ මහම මහ නරුමෙක්. සැමියෙකුත් නැති අත දරුවෙකුත් ඇති. මුල් නමක් නැති පිරුණු මව් සෙනෙහ ඇති. උඹ දැන් ළමා කිරිමවක්. ඉතින් කෝ රැකියාවක්. දැක්ක පුරංගන වගේ එක් අම්බ පාලී වැනිම නිලියක්. හැම නිසාචර රැයක් ගානේ පාරක්. මට යාගේ රැකියාව පෙවුණා. මගේ දුවේ පරිස්සම් වෙන්න පාලකන්න ආයුතුම වැඩේ තමයි අද දවසේ නිර්වත් පින්තූර. මම නිකමට දෙයක් අහන්න. මේක කියලා මම අවසන් කරන්න. මේකෙන් පස්සේ ඔයාලට ජීවිතේ සමහර තැන් වෙනස් වෙයි. ඇයි? ඔබගේ නිර්වත දකින්න ඕනේ විවාහ වනතුරු දෙන්නයි. එක්කෙනෙක් සජීවී කෙනෙක්, අනිත් එක අජීවී දෙයක්. සජීවී කෙනා අම්මා. ඔයාගේ සජීවී අම්මා දකින්න. ඒක තාත්තටවත් පෙන්නන්නේ නැහැ ලොකු උනාට පස්සේ ඔයගොල්ලෝ අම්මව දකින්න. අම්මනේ පිරිසිදු කිරීම ඔක්කොම කරන්නේ. ඔබට තියෙන අමාරුකම් දන්නේ අම්මා. හැබැයි අජීවී දේ මොකද්ද? කයින් කියන්නේ. ඒක මම තමයි අන්තර්ජාල බලපු ඇති. කණ්ණාඩිය. කණ්ණාඩි ඉස්සරහට ගිහලා නිරුවත් වෙනවා. අම්මා ගාව නිරුවත් වෙනවා. ඒ දැන් ඔබ විවාහ වනතුරු මේක කියලා නවතින්න. කොළඹිද්දි ලොකුම හෝටල් එකකට මට ලැබුණ ආරාධනාවක්. කොල්ලට අවුරුදු 32යි, කෙල්ලට 28යි විවාහ මංගල්‍යයක්. දැන් යන්නේ. අස්සම් කරන්න ගියේ මම. අස්සම් කරා. thank you card එක ගෙනකම් බලාගෙන ඉන්නවා. කට්ටියට බෙදන්න. thank you card ටික ආවා. 300ක් ආවා. අර කොල්ලා මට කිව්වා ඔයා ගතින්ම පළමු පින්තූරේ මගේ අම්මට දෙන්න කිව්වා. මම පින්තූර ටික මෙහෙම ඔක්කොම ලිව්වා. ලියනකොට මම එක තැනම වාඩි වුණා මෙහෙම. අල්ලගත්තේ ඇයි සර්? අරවා ටික ගත්තා උඩ තට්ටුවට ගියා. මොකක්ද කියලා ඇහුවා. මං ඇහුවා මේ පෙම්වතියද? ඔව්. කොච්චර කාලේ යාළුවෝ හිටියද? අවුරුදු 3යි සර්. මං අරයාගෙන් ඇහුවා. ඔයා යාළුවා හිටියද ඉස්කෝලේ යන කාලේ? ඔව් සර්. මං මේ විස්තරේ මෙයාට කියලා තියෙනවා. අවුරුදු 2ක් යාළුවා හිටියා. දන්නවද මගේ අතේ දැන් මොනවද තියෙන්නේ කියලා? මොනවද තියෙන්නේ? අර අවුරුදු 2ේදී යාළුවා හිටිය කොල්ලා. එයාට අවුරුදු 15ක් 16ක් එතකොට අරුට 20 ගාණක්. යාළුවා හිටපු කොල්ලා එයාගේ වීඩියෝ 3 4 5ක් යවලා තියෙන්නේ නිර්වත් පින්තූර. ඒවා ඔක්කොම එකින් එක ෆොටෝ හදලා ෆොටෝ 300ක් දැන් මගේ අතේ. thank you card වෙනුවට. මට පළවෙනි එක දෙන්නලු අම්මට. ඔබ හිතන්න විවාහයට මොනවා වුණාද මට මයෙන් එහෙම මොකද දැන් මං කරන්නේ? මං කිව්වා එක් වෙන්න උනා. ඔයාගේ හිත හදාගන්න කාලයක් ඕන නම් දෙන්නම කාලය ගන්න. මේක දැන් වෙලා ඉවරයි. ඒ නිසා සෙපරේට්ව ජීවත් වෙන්න. දික්කසාද වෙන්න එපා. මං මේ උත්තරේ දීලා ආවා. අපේ හාමුදුරනේ එතනම තියාන ෆොටෝ එකේ යටිපැත්තේ මම ලිව්වා. ඒකත් මම පත්තරේට දැම්මා. මොකද්ද? එක්වරක් දෙවරක් නොව සිය දහස්වර ගණු හිතට උනා දමනට පෙර සලුපිලි ස්කයිප් ඇඳ මතට මගේ පුතේ highlight වී ෂෙයා වීමට ඉඩ ඇත. ආදරණීය දියණියනි තාක්ෂණික මෙවලන් තුල හදවත් නැත. මං තමයි ලිව්වේ. තාක්ෂණික මෙවලන් තුල හදවත් නැහැ.
පරිස්සම් වෙන්න. තවත් කිව්වොත් ඕනම පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් කැමති හොඳ අනාගතයක් තියෙන පිරිමියෙක්ව කසාද බඳින්න. ඔව් ඇත්ත. ඕනම ගෑල් ළමෙක් කැමති හොඳ අනාගතයක් තියෙන පිරිමියෙක්ව කසාද බඳින්න. කොහොමද? කාර් එකක්, වාහනයක්, රැකියාවක්. හැබැයි හැම පිරිමියෙක්ම කැමති හොඳ අතීතයක් තිබ්බ කෙල්ලෙක්ව කසාද බඳින්න. සම්පත් උඩුදුම්බර ඇතුළු කි වෙනසක් නැහැ. ඒ හින්දා තව අවුරුදු 10කින් 15කින් නම් ඔයා විවාහ වෙන්නේ. ඔයාගේ ගෙවන අතීතය තමයි අද හදාගන්න ලස්සනට. මේ ටික ඇති. තේරුණාද? ඒකයි මං කිව්වේ ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. එකක් මත්ද්‍රව්‍ය පැත්ත. සත්සුද්ධෙන් කියලා දුන්නා, අහුවෙන හැටිත් කියලා දුන්නා, බේරෙන හැටිත් කියලා දුන්නා. අනිත් එක තමයි අන්තර්ජාලය සහ බාලවයස්කාර ප්‍රේමය. දෙකම කතා කළා. වෙනස් වෙන්න පුතේ. අපි අවසානයකට යමු. පුංචියට ඇස් දෙක පියාගන්න. ගීතයක් එක්ක අපි අම්මා තාත්තට ස්නේහය, ආදරය දක්වමු. 1 2 3 මොහොතක් හිතන්න. මම මෙච්චර වෙලාවක් කතා කරා ඔයාලගේ ජීවිතය ගැන. මෙච්චර වෙලාවක් කතා කරා ඔයාලගේ අම්මා තාත්තගේ ජීවිතය ගැන. ආරක්ෂා වෙන හැටි ගැන කතා කළා. එක මොහොතක ඔයා ඇඬුවා. තව මොහොතක ඔයා හිනහ වුණා. මං එක දෙයක් කියනවා පුතේ. ගිය සැරේ සිංහල අවුරුද්දට චුට්ටක් මතක් කරන්න. ඔයාගේ අම්මා අප්පච්චි කිසිම ඇඳුමක් ගත්තේ නැහැ. හැබැයි සමාජයෙන් මයිකෙල්ල කොම් වෙයි කියලා ඔයාට ඇඳුම් අරන් නොදී හිටියෙත් නැහැ. ඔයා බිහිකරන්න රෝහලට යද්දි ඔයාට කවදාවත් ඒක අම්මා කියලා නැහැ. ඒක මං කියනවා. ඇඳ විට්ටම අල්ලගෙන එදා අම්මා කෑ ගහනවා. ඇතුලේ ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලාවත් හරියට දන්නේ නැහැ. කවුරුණත් මට වටිනවා. මේවා දෙදරාගෙන යද්දි ඔයාව ඇදලා අරගෙන අම්මගේ මේ පපුව උඩ තියද්දි අර මහා දුකක්, මහා බරක් වෙච්ච වේදනාව ප්‍රහීන වෙලා යනවා අපේ හාමුදුරුවනේ. ඒක පුදුම එකක්. මෙතනින් කපලා ගත්තොත් එන්නේ ලේ. හැබැයි තනපුඩුවෙන් මෙතනින් බොනකොට එනවා කිරි. ඒක පුදුම මැෂින් එකක්. ඒක විශ්වාස කරන්නවත් බෑ. ඒ තරම් ඔයාගේ අම්මා ඔයාලට ජීවිතය කියලා දුන්නා. සමහර තැන්වලදී ඔයාලා හිනහ වුණා. සමහර තැන්වලදී ඔයාලා ඇඬුවා. අපිරිමිත ලෙස සතුටු වුණා. මේ හැමදේම මේ නායක හාමුදුරුවන්ගේ අභිමානය. එදා විනාඩි 10ක හමු වුණු කාලේ නේද අපේ හාමුදුරනේ අපි මෙච්චර සාදුරක් ආවේ. ඒ නිසා මම වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න බැරි කමක් නැහැ. වෙනස් වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. right කියමින් ඔයාලා වෙනුවෙන්ම මම ඔය කියන වසමිශ්‍ර විසවලට මිනිසුනේ අපි තබමු තිතක්. තබමු. සික්කයකට වඩා සීතලට වෙවුලනවා ගතක්. ඔව්. ඉවත් වෙනු බැරි මොකද? මත්වීම තුල තිබෙද සෙතක්. දන්නවද? බුදු උනේ ඔබ වගේම ලස්සනම සොඳුරු හිතක්. බුදු උනේ ඔබ වගේම ලස්සනම සොඳුරු හිතක්. තරුණ දරුවන්ට වෙනස් වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි කියමින් අපේ හාමුදුරුවනේ අපේ සර් සීලම දනාගෙන් අවසරයි. ආය දවසක අපි හමු වෙමු. හැබැයි මේ හමු වෙනකොට ජීවිතේ වෙනස් කරලා තියෙන්න ඕනේ. වෙනස් ආරක හිතන පිරිළමෙක් වෙලා තියෙන්න ඕනේ. වෙනත් ආරක යන ගෑල් ළමෙක් වෙලා තියෙන්න ඕනේ. එකම මාවතේ නැතුව ආන්ගේ සෙන්ස් එක ආන්ගේ ඉව තියාගන්න. ඔබගේ ජීවිතය ආදී නම් වෙනස් කරගන්න. ලස්සනට හදාගන්න. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ දරන වෑයම උත්කෘෂ්ටයි. අපි ඒ දෙයට මම ඔබ වහන්සේට පාද නමස්කාරව ඇත්තට මේ ගෞරවය දක්වනවා. මේ ළමයි වෙනුවෙන් මෙච්චර අභිමානයක් ඔබ වහන්සේ ගන්න එක ගැන, ආරක්ෂාවක් ගන්න එක ගැන. එහෙනම් සියලුම දරුවන්ට තාත්තා කෙනෙක් ලෙස පතන්නම් ප්‍රකෘතිමත් ලස්සන සුන්දර හෙට දවසක් සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ආයිබෝවන්.